ඒ දාලා බලන්න. ඇහැ දාන්න බෑ කණ්ණාඩියේ මොන? ඇහැ කණ්ණාඩියේ දැම්ම පේන්නේ ඇහැ කන්නාඩි දාන්න කන්නාඩි දෙක ඇහි කියලා බලන්න. කණ්ණාඩියේ ඇහැ දැම්ම පේන මගුල පේන්නේ නැහැ යෝ. ඒ මොකෝ? දැන් කණ්ණාඩිය ඇහැ දැම්ම පේනවද? ඔය කුඩු කල්ල වක් කරන්නේ නැහැ. ආමාලේ කොට මේ බිත්ති වල ගන්න කණ්ණාඩියක් වගේ නං ඇහැගේ. පිටි කන්නාඩි? ඇහි දාන්න. ඇහි දාන්න නැහැ ඔය කන්නාඩි ඇහැට උඩින් තියලා බලන්න. එහෙනම් ඉතින් පේන්නේ නැති මිනිහෙකුට වල දෙන්න ඕක. ඒ මොකෝ? ඇහැට උඩින් මෙහාලියෙන්වත් තියන්න බෑ. දවාඛානෙකට දෙන්න ඕන. එහෙනම් කන්නාඩි දෙක ඇහි දාරුවෙන් ඔය දැකලා කන්නාඩි දෙක. ජීවිතේට කටේ තියලා නෑ මම බලන්න. ඔන්න හැදේ කියන්නම් කන්නාඩි දෙක. කියනවා බලන්න. බයිසිකලින් දෙක වගේ රවුන්ඩ් එකක් අරගෙන බයිසිකලින් දෙකක් ගන්නවා. අර හරි ලියකට ගාලා. අරහට ලියක් ගැට ගන්නවා. දෙපැත්තට කොකු දෙක හයි කරගන්න. බයි කරනවා කකු දෙක. හරහට ගාගත්ත කොකු දෙක තියෙනවා. පලාඩාගල හරහට ලිය තියෙනවා. ඒක තියෙනවා නාහෙව්ඩි. මේක තියෙනවා වාහෙව්ඩි. වාහෙ තියෙනවා හාල් නැහෙව්ඩි. එපා දීලා තියෙනවා තොම්බට. හාල් නැහෙව්ඩි තියෙනවා ලෝකෙ. හාල් නැහෙව්ඩි ඉක්කේ තියෙනවා. අපේ දෙයි කප්පේ තියුවන හාල් නැහෙව්ඩි. පො දෙහිගත් පෙකවල හැවනේ. ඔව්. ඒ කන්නාල් දෙක නැතුව උනේ ඒගොල්ලන්ට. වැඩන්නේ ගා බ්‍රෑන්ඩ් එක හොද. හොඳලා. ඔව්. බෙලේසු දාගහලා තියෙන්නේ. බෙලේසු දාගහලා තියෙන්නේ. ජලබෝල ගාලා. එහෙම නෙවෙයි. ඔව් නැහෙව්ඩි තියෙනවා අනාර ගානේ පුලීය. කොකු දෙක කන්ට අවුල ගන්නෝ. කකු දෙක අවුලනවා කනට. ඒ පාර වීදුරු කලික දෙකෙන් බලනවා. කොහමද බැලුවම් පේන්නේ? කාන්තියට පේනවා. කාන්තිට පේනවාද මේ යාමේ එළව පොල්. කාන්තිද? දැන් නම් පේනවාද පා. කාන්තිට පේන ලොම්පොල්. කාන්තිට පා පේනවා. වාදේ මුත්තේ කලබල වෙන්නේ. හෙමිකාර තන කියන්නේ ආපුතේ හෙමිකාර තන කියන්නේ වෙයි. අරගෙන තියෙන අපි දෙන්න බෑ. අපි දැන් හොඳ කලබල යන්නේ හෙමිකාර. ඔව්. වීදුරු කාන්තියට පේනවා කිව්වා. ඉතින් ඔය දැන් බයිසිකලින් දෙක ඇද්දේ දැම්මම පැටල් එක වදිනනේ තොම්බේ. ඔය බයිසිකලින්ම ගන්නානේ මොකද යන්නේ? දැන් බයිසිකලින් දෙක මොකද කිව්වේ? කන්නාඩි දෙක ඒ වගේ. කන්නාඩි දෙක ඒ වගේ. ඔව්. එහෙමත් පේන්නේ නැහැ කිව්වා. ඒකම පේන්නේ නැත්නම් ඔය හන්නස කළු මදින්න. කළු මදින්නේ කොහොමද? දෙල්ලනුන් දැරියත් එක දැලි බස්සලා අකුරු අත් දැලි වලින් දැලි ගාලා පිය දාලා ගන්නවා. අකුරට දැරි ගානේ මොකෝ ඉඳලා ඇති වෙලා? අකුරු දැලි ගන්න නම් වෙන්නේ අපි ඉන්නකම්. ඔය ගාපු තරමක් දැලි ගෑවේ ඔය තමයි අකුර ඇස්සේ. කොහෙද? අර හුලන්දාවේ හාදේ කියනවා බැලුවත් යන අකුර ඇස්සේ දැලි ගාන එකම අකුර. ඔය දැලි ගාන යන්ත අපි තමයි මේ නම්බුකාරදී දැන් ඉන්න බැරි තැන දැන් රට යන හදන්නේ. කන්නාඩි දෙක තා? ඔව්. කල්ලාරි දෙක අරන් ගියා. 100ක් කරානේ කොල්ලට බලා ගන්න බැරි කමට යන්න හද. දැන් පේන වැඩි. දැන් නම් පේන ඉදිච්ච පොල් කෑලා වගේ. ඉදිච්ච පොල් තියෙනවා මේ ඔයලා පැත්තේ. මේ පැත්තේ ලොම් පොල්. ලොම්පොල් නේ මේ තියෙන කළු පොල්. දැන් මේ කියවන්නේ කියවන්න ඕන. ඕන මං කියන්නම් හොඳේ. හා. සකා බදා. වලක් තියා කිට්ටු කරන්න බෑ මේ ජාම. මේ ජාම තමයි මට පිටි. ආපෝ බෑ එළි වෙලා. සකාප්පියා. බිත්තර වීපන්. අන්න පපුව හදාගන්නේ. ඔන්න හොඳයි පපුව හදාගන්න. මොනවා මිත්‍ර දීපන් කියන්නේ? බිත්තර මේ එක. මිත්‍ර දීපන්. මිත්තර දීපන්. මිත්‍ර දීපන්. මිත්‍ර දීපන්. ඔව්. සකවාසේ කමාදා 50 විතර පැමිණි ලබන කබරවාරි මාසේ අබර ගන්නවා හැකි තොම්බේ මේ කියන්නේ ඒවට. අබරවාරි මේක කියන එක ඔය මං කියේ. අබරවාරි පෙබරවාරි මා. පෙම්බරමාරි. ඒ මන්ද මොන පෙබරයක් ගන්නද? පෙම්බරමාරියක් ගන්නෑ ආපේ බලයිදු පාස්. මාන්තානේ ගන්න පාන් කිලෝ පොඩ හැදුවේ. පෙබරවාරි මාසේ 23 වෙනි සිකුරු බදාදා සිකුරු බදාලා. අන්න මුලි ලැබුණ දවසා. ඔය කොහෙද ඔය සිකුරු බදාල් තියෙන්නේ? මෙන්න මේකේ තියෙන්නේ. සිකුරු බදාලේ නෙමෙයි මේ සිකුරාදා. 12 පසුවේ පණිත්තු 12ට පණිත්තු 12. 12 පවුනා මිනිත්තු 12න්නේ. මිනිත් 12 වෙනකොට සූරදිවි රාජවත්තවන් වහන්සේ මෙන්න මේ ශ්‍රී ලංකා දීපෙට උදා වෙනවයි කියලා. ඔව්. මුසුමුසු අකාල පොල්ලලි වලින් ස්නානය කරලා මුලින් අතර ගමන් ආරම්භ කරා. මේ ඔය තෝම්බලේ ගියා මුලින් අතට ගියා. ඉතින් ඒ වගේ ඔය මුසුමුසු අකාල පොල්ලලි වලින් නානකොට. පොල්ලලි වලින් නාලා යන කාලේ ඉන්නවා අපේ. පොල්ලලි වලින් නාලා යන දුබයි බඩු කෑල්ලක් ගියා වගේ තියෙන්නේ. මේ කියන වෙලෙන් නෑ පුම්ප ගන්න. ඒ පැත්ත වැරදි. ඒ පැත්ත වැරදි. දැන් මොකෝ කරන්නේ? ඒ පැත්ත වැරදි නම් අනිත් පැත්ත බලන්න. ඔය ටක් බලන්න වැඩි වෙලා යන්නේ. බුදු අම්මේ ඔය තමයි ගගායින්ට එකටම ගිහිල්ලා තියෙන්නේ. මේ ඒක නෙමෙයි. පොඩ්ඩක් බලන කාලකුණ වාර්තාව කොහොමද? කාලකුණ වාර්තාව කියන ගොරෝ වහින්නවා කියන. මේ ගැලුමකට එනවත් දන්නේ නැහැ. ගැලුමකට නේ ඔය බැරල් එකටම කල්වන්නේ. බැලල් එකකින් සෝදාන්න බෑ. අන්නසේ අනිත් පැත්ත බලන්න. මම හිතුවා මගේ අනිත් පැත්ත. ඒ අනිත් පැත්ත ගන්න දෙන්නේ. ඒක ගැන කතා කරන්න කොහොමද? දැන් මතක් කරගන්නත් එපා. කොහොම හරි ඉන්නේ. හිතලා වට්ටම් ඉන්නේ. ඔව් මේ බේකේ පැත්තට යන්න විදියක් නැතුව ඉන්නේ මම. මොකද? පාන්න. පාන්න. මෙන්න තියෙනවා. රූට 60යි මවට 30යි කුජ වුණට සඳු කාට්ටයි ඩොට් එකක් ටික්.
දුට 60 වෙනකොට මවුට 30දී දුට 60 මවුට 30 වෙනකොට දූගේ බඩේ අම්ම ඉපදිලා. අම්මා බඩේ ආත්තා වෙනකොට ආත්තගේ බඩේ මුට්ටා. මුත්තා බඩේ අල්ලපු ඉතල ආත්තා. අල්ලපු ගෙදර ආත්තගේ බඩේ අර මුට්ටට හොරෙන් ආත්තගේ ලිකි පුදිලා. දුවා අම්මා අපිට වඩා හොඳයි ඒ කාලේ මුත්තා. මුට්ටල හෙල වැඩකාරී කාලේ. කාලේ ගැරින් ගන්නවලු ඕ කොහොමද? දුවා මේ බලන්න එපා. ඒව නෙමෙයි. ඔව්. මේ ඒක වැරදි. වැරදි. එහෙම නෙවෙයි අක්ෂමල් හරියට කියනවා. අන්න හරි. දේදේ මල්ලා දේදේ උදවියගේ නාමයට සිද්ධ දිව රාජවර්ධන නාන්සේ මේ මල්ලහනාවට වඩනවා කියලා. වටමයි කියලා. 12 පෙළපාලි කරන්නේ කියලා. 12 වෙනි පාරියක් කරන්නේ. උඩ ඩුඩුවියා පාර පාවාර වඩන දින කොට කොට දේසන් නලාඩා උදාම්මට නාදියා මේනනාදියා ඇත්බන්දේ අම්බිබන්දේ ආදාකාරියක් කරන්නේ. අන්න හරිය කිව්වා. පෙළපාලි 12 30 කිව්වා. 12 30 කිව්වා. පාම්මකෝ කරන්නේ. පාම්ම මතක් කියනවා. පාම් බාරනෝ. රාජලම මොකෝ කරන්නේ. එලා බහැටි කියන ඉතල ඔප්පු කරන්නේ. ඒ කරා ඔප්පු කරයි කියලා. ඔව්. පළමු කොට කියලා උඩට නියනක් අල්ලන්න. උඩට නියනක් අල්ලලා යට අතවලුවක් අල්ලන්න වෙයි. පැත්ත ගලමු පොඩ පැත්ත ගලමු යතු කැටයක්. හරියට. උඩට උඩු ගියනක් අල්ලන්නේ කියන්නේ. උඩු නියනේ කියන්නේ මොකද්ද? කියන්නේ නේ බම්බේ දැන් හකල් කියන තමයි වෙන්නේ. උඩට බබයක් අල්ලනවා යටට මේ මොල් ගහක් අල්ලනවා. මොල් ගානේ අල්ලන්නේ. උඩට උඩු ගියන. උඩු නියනේ කියන්නේ. ඒකට ඔන්න රෙද්දක් ගන්න ඕනේ. මෙහෙ තියෙනවද නැහැ? මොනවද? ඔන්නරෙදි. කොහෙද මනසේ ඔන්නරෙදි තියෙන්නේ? දැන් ඔයගේ ඔන්නරෙද්ද ගන්නේ කියලා. රෙදි කෑල්ලක් ගන්න. හෙටි ගෑලක් ගන්න ෂර්ට් එකක් වගේ. ඔය ෂර්ට් එක වගේම ගන්න රෙදි කෑල්ලක්. රෙදි තියෙනවනේ. අපි කියමු රෙදි අපි මේ බබයක් විතර ගන්න. ඔව් රෙදි බබයක් විතර ගත්තොත් මදිනේ වටේට බඳින්නත් තියෙන්නේ බෑ. මොනවද? බබේ මදි වෙනවා වල වටේ බඳින්නත් එපා. ඔය වලට ගෙනියන්න නේද? නෙමෙයි. ඈ රෙදි කෑල්ලක් අරගෙන ඈ ඕඩු කෑල්ල හතරක් ගන්න. තිස්සයරියක් කජ්ජක් ගමු. අන්න හරි. එපාර පුහුලම 60 80 කියක් විතර ඕන. රෙදි කෑල්ලක් ගන්නවා. රෙදි කෑල්ලක් අරගෙන මේ කෝටු කෑල්ල හතරක් ගන්නවා. කෝටු කෑලි හතරක් ගන්නවා. රෙදි කුන් හතරේ කෝටු කෑලි හතර ගැට ගන්නවා. රෙදි කොම් හතරේ කෝටු කෑලි හතර ගැට ගන්නවා. එපාර පොඩිලම හතර දෙනෙක් කතා කරලා ගන්නවා. පොඩ්ඩම හතර දෙනෙක් කතා කරලා ගන්න මේ ඊයේ පෙරේද හම්බෙච්ච වගේ. මකටියල ඔහෙට. පොඩි ළමයි කිව්වම ඔය ඊයේ ඔය ක්ලිනික් එකට එක්ක යනවා නේද? ඔහෙ කයන්නේ. ක්ලිනික් එක කයන්නේ. මිනික එක යන්නේ නෙමෙයි. ඔහෙට ඩිපෝස් කරන්න යන්නේ නේද? එයා ඔහෙනේ කිව්වේ පොඩි ඔය හදාන්නේ මිස් බලන්නේ. පොඩි ළමයි හතර දෙනෙක් කියේ සාමාන්‍ය ඇවිදයි කියලා පුංචි අය ඉන්නේ. මං වගේ. අන්තාරි ඔය වගේ පුත්තලා ගුරු හතර දෙනෙක් කතා කරගන්න. පුතල්මු. ඔව්. දැන් ඔය කිව්වේ පොඩි ළමයි කියලා. කතා කරන්නේ කෝටු කෑලි හතර දෙනව අතට. පාන්දීලත් මේ ළමයිගේ කටවල් වහලා. පාන්දුන්නම තමයි වැඩියෙන් කෑ ගන්න. දැන් ඒක ලොකු කෑල්ල හොයන. කෝටු කෑලි හතර අතර දීලා කොන් හතරට යන්නේ කියනවා. කොහොම හතරට යන්නේ කියනවා. ඒ පාර පොඩි ළමයි කියනවා රෙද්ද උස යන්නේ කියනවා. ඒක තමයි වෙන්නේ වැඩි වෙලාවක. මොකක්ද? පොඩි ළමයි ඒක උත්තගෙන ආයෙත් එක්ක. රෙද්ද උස යන්නේ කියනවා. පාංකාරකාර. ආකාරකාරයෝ කෝටු කෑලි හතර අතට දුන්නම රෙද්ද උසගෙන යන්නේ කියනවා. ආය ඔකයි නිකන් චිත්‍රපටියක් පෙන්නුවා වගේ ඇතිනේ. ඒකෝ. පොඩි ළමයි හතර දෙනා රෙද්ද උත්තගෙන මේක වටේ යනකොට. රෙද්ද උස යන්නේ කෝටු කෑලි හතර ඉන්නේ රෙද්ද උස යන්නේ. ඒක තමයි ඒ උනා රෙද්ද පැවුස්සන්. ඔය වියන්නේ ගැන මං කියන්නේ. ඒක මම බැලුවා මේ. ඒකට උඩු බියන. පායට පප්පඩම් අල්ලලා. පප්පඩ නේ ඇලුවා මේ අට්ටා. හැන්දෑවේ ඇල්ලුවා පොලොස් ගෙඩියක්. මෙන්න මෙතන විතරයි. උඩු අම්මේ ගහේ තිබින බඩු. ඒ වගේ පායට පාවාන. පාවාලේ කියන්නේ. ඒකට රෙදි 3-4ක් කරගන්න ඕනේ. දැන් හෙද්ද නැතුව බෑ. ඔහෙනේ මේ පාන්ද රෙද්දකට කඩලා ගත්තා. ආ කියව බලන්න. මට ඉන්නන්නේ මට ඉන්නද හෙද්දක් පෙරවා හොක් එකට හිටියෝ හේනේ. රෙද් 3-4ක් කරගෙන බිමේ ලාගෙන යන්න ඕනේ. බිමේලානේ මොකද? බිමේ ලාන්නේ බෑ. මේ පාවාලේ කියලා කියන්නේ. ආහා. ඒ පාර පිටුපස්සේ ඉන්න කාලේ ආයි රෙද්ද අරගෙන ආයි ඉස්සරහට දාන්න ඕනේ. බිමේලනේ මං කරේ ඉස්සරහට විසි කරන්නේ. ඔය දෙයිහාමුදුර දැන් රෙද්ද උඩින් වඩිනෝනේ. ආ ඒක හොඳයි. ඒකෝ. එතකොට හෙට මෙහෙට වැටින්නේ නැහනේ. ඇයි? රෙද්දුමින් පැද්දම. ඔය රෙද්ද උඩින් වඩිනවා. වදිනව නෙමෙයි වදිනව. ඒ පාර පිටුපස්සේ ඉන්න කාලේ ආපහු රෙද්ද ගලවලා ඉස්සරහට දාන්න. ගලවලා ආන්නේ මොකද?
ඔය කිව්වේ. ඊළඟ රෙද්ද ආපහු ඉස්සරහට දානවා. හා ඒක තමයි මේ පාවාල. ආවලේ වනේ වත්තල පිළිපද. මේ වලිනා ඒරෝ දෙවි ළඟ එහෙනම් ඒ පාය කියන කූඩයක් ගේන්නේ. කූඩියක් කරගෙන යන ගඟට. මොකද වතුර ගේ. හරියට හරි. ඔය කූඩේ වතුර අදින්නේ නැහැ කියේ. ඔහෙල අපිට ඇද සරමක් ඇද්ද වතුර කූඩේ. ආව ඔයාලට කූඩේ නැදලා මදි. එහෙනම් නෙමෙයි කුඩයක් අල්ලන්නේ කියලා කියන්නේ. කුඩේ කියන්නේ මොකද? කුඩේ දාන්නේ තේ මනසේ. ජීවිතේල කටේ තියලා නැහැ. මොනවා? කුඩ. කුඩ කාලනේ. ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ කුඩ පාරවා කාලේ. ඔය කුඩ පාරවා කාපු තරම් අපි නේ දාන්නේ. නෙමෙයි කුඩේ කියන්නේ ඔය අවුවට වැස්සට මේ ගිහිල්ල ගහන් යන්නේ. බයිසිකල් ටොප්. හෙල්මට් එක හොය. ඔය අවුවට වැස්සට ගිහිල්ලා ගහන් ගිහිල්ලා කියනවා. නැන්දන්. අවුවට වැස්සට ඉහළට යන්නේ කුඩේ. කුඩේ තියෙන්නේ කොහෙද? කුඩේ තියෙන කඩේ. අඩේ තියෙන්නේ කොහෙද? කඩේ තියෙන බාල පාරයින් වල තියෙන කඩ. පාන් කඩ. පාන් කඩේ රූ කඩ. කඩේ තමයි තියෙන්නේ කුඩේ. කොයි බි? දැන් කඩේ ඉස්සරහට මුදලාලි ගෙල්ලන්නේ. කට්ටිය නැති සෑහෙන බලන්නේ නේ. ඔව් අරන් යන්නේ නෝ. මොකක් කරයන්නේ? අරයන්නේ නෙමෙයි බලන්නේ නෙමෙයි. මොනවා? මේ සාකච්ඡා එකක් පෙන්නන්න බෑ කියලා. එහෙම කොහොමද? කඩේ ඉස්සරහ මුදලාලි එල්ලුවා. මුදලාලි ගෙල්ලන්නේ කියන්නේ. ඒ ඔයගේ කඩේ ඉස්සරහ මුදලාලි එල්ලන්නේ බෑ කියලා. මුදලාලි එල්ලන කුඩේ එල්ලන්නේ. කාමිලේ ගෑගේ මාත් මුදලාලි එල්ලන්නේ උඩ. මුදලාලි එල්ලේ කොහොමද හාමිනේගේ වැඩ පිළිවෙල හැටියට. හා. කුඩ එල්ලන්නේ. උඩ එල්ලන්නේ උඩ. පාට කුඩ තියෙනවා. හා. කහ පාට, රතු පාට, කොළ පාට, නිල් පාට. පහට ආප රතුට ආප කෙලට ආප නිල්ට ආප. කෙලටාප කොහෙද? හරිනේ? ඒව පාට කුඩ තියෙනවා. හා මොන වගේ කුඩේ? කුඩේ මෙහෙම රෙද්දක් තියෙනවා කුඩේට. මෙහෙම රෙද්දක් තියෙන කඩේට. කඩේ තියෙන කුඩේට. කුඩේට ඔහම රෙද්දක් තියෙනවා. හා. මෙහෙම රෙද්ද බලන්නේ නැට්ටක් තියෙනවා. මුදලාලිට. නෑ හාමිනේ. අනේ මොළො නැට තියෙන්නේ. මේ මිටක් තියෙනවා. ආ මිටක් තියෙන. කුඩේ. හා. අන්න ඒක තමයි කුඩේ. ආවලයි. අරන් ඉන්න බලන්න. අල්ලානේ හැවුල මොකද කොට්ටියක් තියන්නේ? නැන්නම් වැවෙනවා. පැවුල ඇදෙනවා. ඒකට කොට්ටියක් තියන්නේ. අපි යනවා. ඔය තියන්නේ ඉතින් බේනවා. ගල්වල මැලි මේ ගම් වතුර බලන්නේ. ගඟතම ඉතින් කුඩේ මෙහෙන කුඩේ. බලාවක් වෙනවා බේන්නේ. බලහා කියන බයෙන් තියන්නේ කුඩේ තියෙනවා. ඒ වුණාට ඊයේ පාර්සලාව වැරදුවා. වෙන්න. කුඩේ අරගෙන ගියා. අරන් ආවේ. දැන් වහන්නේ නැහැ කිදියෝ. මොකද වහන්නේ? වහනවා මනල් පොඩ්ඩක්. කුඩේ වහනෝනේ. වහන්නේ නැහැ කියෝ. ඔබ කුඩේ ඔහේ වැහුවේ. අපලංගන්. ඔය කුඩ වහන්නේ. ඔබ තමයි නිදි බැලුවා. ඉරලි දාගල වැඩි හත් කලා. එතකොට කාන්තිට පේන්නේ නැහැ. ඉදාගත්තා ඊයේ. ඔව්. දැන් හරිය කුඩේ වැහුවා. වැහුවා. ඔය කොහොමද කුඩේ වහන්නේ? මේව තමයි කුඩ වහන්නේ. කොහෙද? අපේ පැත්තේ. ඔයලා පැත්තේ කුඩ වහන්නේ මේම. ඔය උදේ පාන්දර වැල්ලට ගිහිල්ලා බලන මෙන්න මේවයි වැටකෙයිය කප්පාලේ කුඩ වහන්නේ. දැන් ඔහෙ මොකද උදේ පාන්දර වැල්ලට යන්නේ? අඤ්ඤාල්ලේ හරියට වහනවදයි බලන්න. හරියට ඔය අර වහපු ආයි දිගාරිට වැටිනේ.
නෑ මම බලන්නේ කොහොම රස පරීක්ෂක මම ඔය ඒක තමයි රමණා ගුටි කනෝනේ. දැන් කුඩේ කොහෙද? පල්ලේ දැන් ආ පාරු ගන්න. කුඩේට පාරක් වදින්නන්නේ. පාරෙන් තියලා ඉර කුඩ. දැන් පිට අල්ලන්න බැරි වෙනවා මට. ඔය නැගිටින කුඩ වාන්නේ ඕමේ. මම බඩ කුඩේ මේක. අපේ පැත්තේ කුඩ වාන පිළිකන්නේ උනවා. අන්න එහා පැත්තේ ගගයිද ගිහින් බලන්න. ඕනේ දැන් කුඩේ ගන්නව අතන මං කියන්නේ. ඕන ගත්තා. දැන් ඔය කුඩේ මිටේ ඇති ස්විච් එක. ස්විච් එක. ස්විච් එකට දාගන්න ලොඩොස් ගාලා වැහෙනවා. මෙන්න මේ බොත්තා කෑල්ලේ. අන්න. බොත්තා කෑල්ල බලන්න. එබුව ගාම වැහෙනවා. අන්න. මලකට කාලා. අය වර්ෂානේ එක දිගටම මේ දවස්වල. ආපහු වහන්නේ බලන්න. වහනවා. අන්න ගැලවුණා වල. නෑ. බය වෙන්න එපා ගැලවෙන්නේ නැහැ මේක. හරි? දැන් වහුවනේ. ඊ දැල්ලා මැනේ කොහේ කැහෙල් මොලිය වගේ. දැන් නම් නියම. දැන් ආයෙ අරින්නේ නැහැ. අරින්න දැයි. හරි. කොච්චර දුර අපරසරම? කොහේ අරින්නේ? දැන් අරින්නේ නැහැ කිව්වේ. අර මේ අරින්නේ නෑ තිබුණා වගේ ආපහු කුඩේ අරින්නේ නැහැ. දැන් අරිනවා. ආයෙ අර ඉහළ ගන්න නැහැ කුඩේ. ආපහු අරින්නේ. ඒ බොත්තම මොකද? බලන්න. පාවිච්චි කරගෙන හැක්කේ විනේ. ඇගි. මොකක්ද දන්නවද හෙට මේ යනකොට දෙවෙන්න බෑනේ. අරින ගාන්න. ඇරියන් ඒක ගිය උඩනේ. ඕ යරමේ කුඩාරින්නේ. එනි වචන දුර අරගත්ත මදි ඕයි. මේ අපේ මංගලකට පුත්තලම් බූරුව. ඇයි තාම කන වදින්නේ මොකද මට? හරි කරගන්නවා. දැන් හැටලයිට් එක ගහුවා. හැටලයිට් එක කරමු. අන්න টොප් එක ගලවලා ගිහින්. දැන් පේනවනේ යන්න. ඒකට තමයි කියන්නේ টොප් එකට අරිනවා. අපෝ ඇරිය টොප් එකට. අයියෝ අන්න කුඩේකට ගිය කල. ඕකේ ඉස්සා වගේ බා. කෑවලේ කුඩේ. කෑවල කුඩා කන්නේ කලියෝ. අන්න කුඩා මීයෝ. ඒක විනාශ කළා. පොඩ්ඩක් ඉන්නව හදලා දෙන්න. උදයක් කැලිය හැකි. ඒ කාලෙත් ඔහොම දැන් කුඩ ඇරි. මම දාන්නවනේ ඉතින් මං කුඩා බුද්දුවම් මේ මං අර කුඩ දැන් මේ රටවල් වල. මොකද? කුඩ ඇරියේ රටවල් වලට ඇරියේ කුඩේ. නැතුව ඉතින් ජෙට් එක වගේ තමයි දාන්නේ. දුවම්. දැන් ඇයි ඕක ඉතින් ගහලා පිටිමහන්න හම්බ වෙන්නේ. ඊට මේ පලාල ටික හයි කරගන්න විතරයි තියෙන්නේ. යටලිය තියෙනවා. පාල ගහලා. යටලිය තියලා. හරි. දැන් වහලිය වාන. තරත්තර ඔය වගේ. නියම. දැන් ඔය දැකලාදී ඉස්කෝලේ ආවේ මේ ඉක්කොලා මේ টොප් එක ඔන්නේ. টොප් එක වැඩන්නේ ඔය තියාගන්න. ඔන්නේ එහෙනම්. ඔය ඇරියේ টොප් එකට. හරි. දැන් මේ අර ඉස්කෝලේ ආන්නේ දෙකනවල බෑග් එක දාලා දැකලාදී. ඒක මැජික් එකක් පෙන්නලා මම. කවුද? ඉක්කොලා යන්නේ. ඉස්කෝලේ ආන්නේ මොකද? එහෙනම් ප්‍රින්සිපල් පෙන්නලා වැටි ඕක. ඒ මොකද? ඉක්කොලා යන්නේ දෙකනවල බෑග් එක දාලා ගොන් අයියෝ. ඉස්කෝලේ ආන්නේ දෙකනවල බෑග් එක දාලා කුඩේ. ඔෆිස් එක ඇතුළේනේ. ඔෆිස් එක ඇතුලේ ප්‍රින්සිපල් මහත්තයා නැති වෙලා දෙකනවල. ෆයිල් හොයන්න. වයින් හෑන්නේ ඔය නවන කුඩේ දෙකන ඉස්කෝලේ ආවේ. ඉක්කොලා යන්නේ දෙකන නමන පුඩේ. අන්නේ අකුල දෙකන නවල නැව්වා. කොබල මොර වරුසාවක් එනවා. මේකත් දාලා හැවලනේ යාර ඔෆිස් එකට යනවා. නාල මොලයක් දාලා. ඒ පාර කියන හොඳේ ලොරියක් ගේන්න. ලොරියක් ගෙනල්ලා අර පැත්ත තියලා තියෙනවා. ඩිප්පර් එකක් වෙන්නේ නැති. ඈ? ඩිප්පර් එකක් වෙන්නේ. වෙන වාහනයක් ගේන්න කියලා බෑ. ඔයට ලොරියක් ගේන්නේ. නෑ ලොඩියා නෙමෙයි කොඩියා. කොඩියා. කොඩියේ කියන්නේ මොකද්ද? කොඩියේ කියන්නේ මේ පේලි පෙරහැරවල වල තමයි කොඩි ගෙනියන්නේ. අවුද? කොඩි ළමයි අර සාදු කිය උඩට උස්සයි යන්නේ. මං එනකොට ගියා පොඩි ළමයි. මොනවා? රාපු කියන්නේ පොළ පැත්තට. ඔය දැන් ඉන්න කට්ටිය කොහම රාපු ගෙනියන පොලි. සාදු කිය පෙරහැරේ ගෙනියන්නේ කොඩිය. ඒක කොඩිය. කොහොමද කල්ලා ගන්න? කොහොමද කල්ලා ගන්නවා මේ ආකාර මනේ දකලනම. වැඩන්නේ අපරාධය අර යෝධි අල්ල ගන්න තියුනේ. කවුද? පද්මේ. කෙහෙල් බද්දර පද්මේ අල්ල ගත්තා. මං හිතුවේ මේ දෙලිපිටියේ පද්මේ කියලා. දෙලිපිටියේ පද්මේ අල්ලගෙන ගිහලා මේ කුසන් ගන්නේ යෝ. නේ පුතා හොඳයි පද්මේගේ පුතා. අම්මා. බුදු අම්මේ ඌ විතර පොහටෙක් නෑ ඔය දෙලිපිටියේ. බුදු අම්මේ කියලා වැඩන්නේ. පල්ලි තියෙන බව පෙන්නන්නේ නෑ මල පෙරේට කුණා. ඔව් කුණු වෙලයි. තාපේ කුණුනේ. එහෙම නෙමෙයි සේහත. බුදු අම්මේ ඕතේ ඒ ගමේ බෙදලා තරම් ඕයි. මොනවා? හාල්කිරි. හාල්කිරි බෙදන්නේ ඇයි මේ? ඒ තරම් සල්ලිකාරයා. පාලක වලට බෙදන්න එපා ඒක. ඔව් තරම කයිපටේ ගානියා. ඊළ පුතුවල වාඩි වෙලා බෙදන්නේ. වාඩි වෙලා. දන්න වෙලා ඉන්නේ යනවා. මේ ගම මුගී තරයි යනවා.
මොංගිරි වකට කියන්නේ. ඒ බෙදර වෙයි. එහෙම තමයි ඉතින් කැවිලි පාසලේ දෙන්නේ පාර. ඔව්. එහෙම නෙවෙයි. සේසත්. දේසත් මිවලයි. මගේ මුළු දේසත් මිවලයි. ආදි. මගේ. ආයිත් මේ 78 ඉන්නකොට සේසත් ඉතුරුවේ. බුලත් ටිකක් අගේ ඉන්නේ. බුලත් ටිකක් ගේන්නේ ඒ බල්ලේ බුරුනවා එහෙම. ඒ ඌ ඉහළ දැන් මෙජා ලියනවා උදේ. උදේට රෙල්ල යන ලියනවා. ඔය ටීවී එකේ බල්ලෙක් දානවා. බල්ලෙක් කෑ ගන්නවා වගේ. එළියට යන ලිව්වා ඌට. බල්ලා? ඔව් දැන් බුරේ. ඔයගෙන මේ දොට්ට යන්න වෙනද කෑ ගන්නවා. දෙලිමිටි. බෑ එහෙම නෙවෙයි සේසත්. හතයි කොඩියයි. ඔව්. මම අරන් අරන් එනවා. ඒ පාර කියනවා හොර නෑන කෙනෙක් කිඹින්න. ආපෝ මේ අපිට නම් ඕ ජීවිතේට රහෙදි මේ තියලා අපි. ඔන්න මචං නියම වෙලාව. මොකද්ද? හොර නෑ නිඹි. බෑනේ ඔය එළිය වැටිලානේ. ඒ මොකද? ඔය යන්නේ ඔය කුටි කාල මටක් ගන්නවා. එළිය වැටුනම ඔය හැර ගන්න පේන්නේ ඉඹගන්නේ. ඒ පාර වටේ ඉන්න කාන්ති. වටේ ඉන්න කට්ටිය කෙලගිලි විලේ. එළගිලි නෑ ඔය ඒවත් හරි බල තවසේ ගමන් ඉස්සාත නෑ. මොකද? මම මොකද්ද කරන්නේ? නෑ නෑ ඔය බලන් ඉන්නෝ ඒකේ. ලැබෙයි හොරනේ නනා නාදියක් කරන්නලු. හොර නෑ ලාලාලාදී. ආයි නෑ නෑ. ඔය නෑ නෑ තාම. ආයි නෑ කිව්වද? හොරනේ නනා නාදිය. ඒක තමයි මම කිව්වේ. මොකද්ද? හොර නෑ ලාලාලා. ඔහෙට මේ නෑ නෑ කතාවක් තියෙනවා. නෑ නෑ කතාවක් තිබුණා ITN එකේ කිව්වද? නෑ නෑ කතාවක් ඔහෙට ඒ කාලේ තිබුණා ගෙදර ඉන්න ඒ කාලේ. කාලේ තිබුණේ ඒ කතාව ඉවරුම එහෙම. හොරනේ නනා නාදිය. හොර නෑ ලාලා. ආයි නෑ. ඔය නෑ නවත්තන කොයි යන්නේ? කොහෙලා නවත්තමු? අපෝ. ඔහෙලා එතනි ගවුරන්නේ මේ අපේ අර කොල්ලෙක් ඉන්නෝ ඒ ඕන්න නවත්තන්න. අනේ බෑ එහෙ අර නවත්තලා. පෝර්මිටියේ කොල්ල ආයි ගැටමුරු යවන්නේ. හොරනේ නනා නාදිය. ඊ පොරුපිටි අර අනෙක් කොල්ල දෙකද නවත්තන්න බෑ. ඒ නවත්තන්න නැගේ ලේන්ට පේන ගබාද. හරි වියදම හරයිනේ. ඊට තමයි කිය බයික් ඇදලා දාගන්න බයික් කරන්නේ මොකද? ආයේ බිස්නස් එකක් කරනවා පොඩි. බයික් බිස්නස් එකක්. එහෙම නෙමෙයි හොර නෑව. හොර නෑ මේ කියන්නේ මොකද? පිපින එක. ලිපට. හොර නෑ පිපිලෝ ලිපට. ඔය නෑ පිපින වැඩි ලිපටනේ. එහෙලා. හොර නෑ කවුරු වෙලා බීබල. හොර නෑව කියන්නේ පිපිනගේ කටේ දාලා පිපින්නේ. විකලම. විකල කිදිනවා. නිදේම නේ ඔය. මොකද්ද? විකල කරලා නෑලා. නෑ. ඔය හොර නෑව දැකන්නේ නැති. මා හදාගන්න විදිය බෑකම කියන්නේ. දාලා මතක නෑ ඔය. දැක්කමනේ කළුවල් ලී කෑල්ලක් ගන්නවා. කරුවලේ ලී ගෑන කියන දරහලක කියලා අල්ලගෙන ගහාවියෝ. අදිසේ පොලං කෑවොල්නේ. ඔව්. එහෙනම් ගන්නවා සිය බලාට්ටු කෑල්ල. සියඹලාලට කෑල්ලක් ගන්න. ඒකත් නෑන වඩු බාසුන් නෑලා ගෙදර. අවඩු බාදුන් නෑලා ගෙදර යනවා. ගීව කතා කරන බාස් කිය. ආමේ රවුවෙන් ඇවිල්ලා බෝස් දාලා දෙනවා. එනවා. ඔය හදන්නේ රාලහාමි යනකොට කියලා මට ගත්තා. ආරාමෙන් රාලහාමි නෙවෙයි බාදුන් නෑ. බාසුන් නෑට කතා කරලා අර සිය බලාට්ටු කෑල්ල දෙනවා බාසුන් නෑට. අල්ලගන්න. ඔව් දෙනවා අතර දෙනවා. දෙනවා අතර දෙන එක දෙමු මයි උන්ද ජකපගස් දාලා දෙගෙන කාටි? බඩු වාතේ. වඩු මහන්තේට ගන්න බකටි. බඩු වාතේ ලයිල් ගාලේ දීලා හැමියත් එක මම යනවා බෙහෙත්. හරියට හරි. ඔය කොහොමද තියෙනවා අමාරු. ඒත් එක යන්නේ වෙයිත් ගන්න. වඩු බාසුන් නෑට අර සිය බලාට්ටු කෑල්ල දීලා වඩු වින්කලේට යනවා. වඩු වින්කලේට යනවා. වඩු වින්කලේ කියන්නේ වඩු මඩුවනේ. අන්න. වඩු මඩුවේ කියන දඩු වඩුව. වඩු වාතේ කියන්නේ. අවුල්. දඩු වඩුව කියන්නේ ලොකු වඩුවනේ. ඔය මහ වඩුව නෙමෙයි. නේද? දඩු වඩුව. වඩු මහත්තයාගේ පුතා. අවුල්. වඩු මහත්තයා පුතා නේ අර කරකවනකොට තද වෙන එක දන්නේ නැති. වඩු මහත්තයාද? මොකද්ද? කරකවන තද වෙන කාර්යය. කරකවන තද හාමිදී. ඔය ඒ අඬුව. ඒකට තියලා සියබල කෑල්ල අල්ල ගන්නවා.
අල්ලනවා එලකට තියලා. ඒකට ඒ පාර පැත්ත හින් වෙන්න පැත්ත ලොකු වෙන්න රවුමට යතු ගන්නවා. වඩු මහත්තයා. යතු ගන්න මොන වඩු මහත්තයාගේ? කවුද යතු ගන්නේ? යතු ගන්නේ නෑ ආලි කැලේකට අල්ලලා මායි හැමිනේ යතු ගන්න. අතු ගන්න. වටේ. ඒක ගොඩ වෙලා යතු ගන්න එනකොට රවුම. ගොඩක් වෙලා යන වති ගල්ලා යල්ලපේ යතු ගන්න. ඒ කන වෙලා උන්ටද? ඔය මේව යතු ගන්නවා ලී කෑල්ල. ආලි කැලේ යතු ගන්න. ඒ පාර මේ මැද විදලා අස් කරනවා. වඩු මහත්තයාගේ මැද විදලා අස්කයි. වඩු මහත්තයා වැඩ විදින මකට. දැන් ඔය එම්බාර්මන්ට් කරන්නේ ඕනේ. ඔය යන්නේ කොමලින් ගහන්නේ. කොමලි ගන්නයි. ඔය අර ලී කෑල්ල මැද විදලා අස් කරනවා. අක්කලා. දෙකොන කපනු. සා නොම්බරේ ගන්නන්න. ඉතිපන්දම කුයි සවුකොල ලින්දල් දිනුන නැහැ. ඒ මොකටද? දැන් දෙකොන කැපුවා වඩු මහත්තයාගේ ඇතුලේ මොකක් කරන්නේ? බකට් එක වල. ඔව් ටිෂු කොලාලම බකට් එක මේ හෙල්මට් එකක් දානවා. ඉතිපන්දමක් ගාලා එල්ලන. එල්ලල. වඩු බකට් එක. නෙමෙයි අර නලා කන්නේ. ඒ පාර හිල් හටව විද ගන්නවා. හතක් ඕනේ හයක් ඇති. ඒ මොකෝ? වඩු මහත්තයා බුරිය දිනනවා. ඔය මොන කන්නේ විදින්න හදන්නේ? වඩු මහත්තයාගේ. වඩු මහත්තයා කන්නේ නේ නලා කන්නේ. නලා කාලේ. ඒ පාර ඉපියෙන් බඳිනවා. ඉපියෙක් බදි. මොම්පණිය හයි කරනවා. හයි කළා. නාලික උරක් ගන්නවා. ඉදීවිය. ඒ මොකෝ? වඩු මහත්තයා නාය කූර ගහනවා. නාලික උර ගන්න. ඔය පියෙච්චා මාත්තේ නාලික උර ගන්න. දැන් ඔය නාය කූර ගහන්නේ. නාලික උර. ඒ පාර ගන්නවා ඩිගා. අල්ලාහරි. නම්බර 1. ආමිනේට කියනවා බයික් එක හදන්න. ඒ මොකද යාර? වඩු මහත්තයා මෑලියක් ගන්න බෑ. ඒ පාර නලාට වෙඩි ඔහෙට අපි. දැන් ඔය කිව්වේ. නලා ඩිගා. අර අලියා ගන්න නම්බර 1 කොල්ලෙක් ඉන්නවා. ඈ? අපි දෙයිගක් පෙයලා ගත්තා. අපේ ඉන්න. වෙලේ උදා ගන්න. ඒ වුණොත් නලා පිටින්දේ වටේ ඉන්න කාලේ. මගරාගෙන. ඔය පිපින්නේ පායෝ. ඔය වල නික පිපලා අනේ මේ මට ඕනේ අනුන්ගේ නලා පිපින. පාපෝයෝ. ඔය පිපින. බලන්න මේ ගැන කතා කරලා. පිපින බලන්න. උඩ වල මොකද්ද? ඒ අපි රහේදි වෙ තියන්නේ නෑනේ ඕවා. අවවත් එහෙමයි අපෝ. උමිනේ? ඈ පිපිනෝ? පිපිනෝ ඉති. අනේ අම්මේ. කබරිය ඔන්නෝම අපේ පැත්තේ කබරු. පිපින. තවද මොකද කබරුගේ පල්ලේ යන්නේ? කබරුගේ පල්ලේ යන්නේ ඔය පිපින්නේ හොමේ. දැන් ඔය පිපින්නේ කිව්වේ. ඔක පුස්කාරයෝ. දැන් පිපින්නේ කිව්වේ කවුද? පිපින්නේ නෑ කිසිමින්. හා ඉම්බින්න. කියන්නේ බෑ වෙලාවේ. මොකද්ද? දැන් බලගලලා ඉම්බිනවනේ මම ඒවා. ඈ? උදා ගන්න මාලිකා. උදා ගන්න මාර අතරන්. මොන් දැන් නෑ මතක් කිරි වෙදිනේ. දැන් ඉම්බින්නේ කිව්වේ කවුද බලන්න? එළිවෙන් යාන්නේ කුළු කෙරපෙති. අපි ඔය නාගනේ පිපිනවා. දැන් ඔය ඉම්බින්නේ කිව්වේ. ඔය පිපින්න බයි නම් ඉපින්නවත් එපා. ඉතින් ඉම්බ බං ඉම්බ. එකපත්ත කටේ දාලා පිපින්නේ ඕක. ආකේ දැල්ලානේ. ඒ මොකද? අපි බගන්නේ බෑ හොටෙල් මොලේ. මෙච්චරයි ඒකට මේක කරන්න බෑ. ආ බල. සපෝට් එකක් දෙනවා තනියෙන් බැරි වුණා. ආන් කැල්ල කෑවල මට පිපින්න තිබුණා. ආකෑල්ල අකෑවල පිපින තියලා ලැට් එකට ගියේ. කවුරුයි වටේ ඉන්න කාන්තිය පිපින්නේ? ගොඩා පුන්නක් වදින්න වගේ යන්නේ එපා. මේ මිරිහරක මේ. කොහොමද උදේට දවන්න කතා දැන් මේක පිපිලේ කොහොමද ඇලියෝ? ඔය මේ පැත්ත දාන්න බෑ අනිත් පැත්ත දාන්න එපා. මේ පැත්තේ අනේ වී කොන්දා ගන්න. යැටුටම යකගිරියට වගේ. මෙන්න මෙතෙන්ටම ගියා. බුදුහාම මේ බඩගිරියට ගියා. නලා බුලත් එහෙම නේ ඔය ඉපිය තොල් දෙකේ තියලා හුලක් පිට කරන්න ඕන. තොල් දෙකේ? ඔව්. හුලක් පිට. නෑ ඒ පාර. මේ සූප්පු කරන ඒ පාර. නෑ කොහොමද? නෑ මතක. ඔය බයිදා ජොලි කුක් එකක් කියලා. ඉපිය තොල් දෙකේ තියලා හුලක් පිට කරා. ඒ කියන්නේ ඉස්සරහෙන් පින්බම අනිත් පැත්තෙන් පිට වෙනවා. බොරු. බොරු කියනවා පිළිමි. අන්න ඔක තමයි මට බලන්න ඕන. ආ. බිම්බම යන්නේ. පිට උනා? පිට උනා නේද? ආ. යන්නේ ඒක ඉතිහාස ගත වෙන්න පිට උනා.
හරිනේ? දැන් නම් හරි. බලන්න මොනවද කියන්නේ? පිපිය වැටෙනද කොහෙද? බලන්න තියෙනවා රැයතාව පරිප්පු පරිප්පු දිය අන්තිමටම බෙදුවේ. මොනවද? පෙට්ටි මිනි. ඒක තමයි දැනට ආවේ. ඔය හරි? හයි. නෑ ඔය යනවා? ඈ? නේ? නෑ නෑ මොකද? නෑ දැන් නෑ මම බලන්න ඉන්න ඔය ඉගෙන ගන්න බෑ නේද? හරි? ඒ මේ ආව කැපෙන කතා කියන්නේ. ඔය පිපින්න ඕන ස්වර වලට පිපින්න. අර ඔයගේ හේවිසියත් වේ කොමන් එළිය. මොකද? නෑ පිපි. අපෝ ඔය එකන් ගිය එතන ගිහලා බිසුරට ආවේ. ඔය ඉපිය ඩෝල් දෙකේ තියලා ඕක ස්වර වලට පිපින්න ඕන. ඈ මොනවද? තොරතොර ගානේ. තොරතොර ගාන පිළිකන්නේ අහන් ඉන්න පොඩ්ඩක් මට අහන්න. ඇවිල්ලා. තොරතොර ගාන දෙතොර ගාන. තොරතොර ගාපුතර කොල්ලේ කියලා බීඩි හොයනවා. ඕකේ ස්වර වලට පිපින්න ඕන. සාරි ගම පද නිස. කොහෙද තියෙන්නේ? ස්වර හතක් තියෙනෝනේ. කොයි මේ තියෙන්නේ? ඔය හිල් හතක් තියෙන නනාකනේ පේනවනේ. හිල් හතක් ඇති. මෙන්න මේ පැත්තේ. අනේ හිල් හතට ඇඟිලි එලා ගන්න එපා. හිල් හතර ඇඟිලි හතක් කියලා. දෙකම හිල් දෙක වහන්න. ඔව් කියන්නේ. ඒ මොකද ඒ වැහුවේ? අරගන්න ඕක අරගන්න නැත්තම් පණ නෑනෝ. දැන් වහන්නේ මොකද? වහන්නේ කිව්වේ නලාකඳේ දෙකම. ඔයගේ දෙකම නෙමෙයි. මණ්ඩාලේ හිල්ලේ මංගව ඩුක් ගා. ඕක දැන් නලාකඳේ ඔනේ හැම ඇඟිලි එලා ගන්නවා. හරි. දැන් ස්වරවලට සාරි ගම පද නිස. සාරි ගම පද නිසා. සාරි ගම පද නිසා. සාරි ගම. දැන් එකටම සා ගන්නවා. මොකද? එකට සා ගන්නවා. එකට රා ගන්න. ඈ? එකට රා ගන්න. රාගත්තෝ වෙන දෙක වෙනකොට. එතකොට කලින් යටයි. සා ගන්න. එකටම සායක් ගන්නවා. සාය මොකද ගන්නවා? අය ගුරු අපට දෙන්න. කොහෙලා යන්නත් බැරි. ආ. එකටම සා ගත්තා. දෙකට දී ගන්නෝ. මෙතන ඒ මොකෝ? කොහෙ අනන්දාරමයි. රෑ දෙකට නම් බෑ දවල් දෙකට වගේ නම් ඒ. ඔව් ඒකට පේන්නේ නෑ ගන්න. හරි? මම මේ සරටක කියන්නේ. එකට සා ගත්තා දෙකට හොඳ හැටි සුවඳට ලී ගත්තා. ආ හරි? තුනට ගා ගන්න ඕන. කොහෙ ගා ගන්නවා? ඒ මොකෝ? ලී ගන්න ගා ගන්න දෙකම මම මම කියන්නේ නනාවේ සර ටික. මේ ගත්තයි තුන ලී ගත්තා ගා ගත්තා. හරි? ඊළඟට පා ගන්නවා. පා ගන්න මොකද? මා ගන්න එපා. ගාන වලින් පා ගන්න බෑ. ඔව් පාගෙන නම් ගා ගන්න. වකඩ කුමුනේ පැලෙසි ඔය තියෙනවා හොඳ අමාරුවක්. මට තියෙන පණුව මාරු. පණුව මාරු ඊටත් ඒ අමාරුවක් තියෙනවා. කොකු පණුව වගේ. ලාලාලා කරේ බොහොම හොඳයි කියලා. ඒ පාරේ කියලා හොදිසියක් කරන්න. හොදිසි කරන මොනවද නැති වෙලා වෙන්නේ. නැති වෙලා තියෙනවා. නැති වෙලා තියෙනවල මොකද හොදිසි කරන්නේ? අර කාලේ නැති වෙච්ච තියෙනවා පස්සේදී. මොනවද? නැති වෙච්ච අහුවෙනවා ආයි මගදී. ඔව්. ඒව නෙවෙයි. හේවිසි නාදයක් කරන්නලු. හේවිසිය කියන්නේ මොකද? දවුල් තම්මට්ටා හේවිසි ගා. ඉතුරු වේ. ඒ මොකෝ? දවුල තට්ටමේ ගැහුවම. දවුල? තට්ටමේ ගැහුවම. දවුල නෙවෙයි ගාන්නේ. පවුල. එහෙනම් දවුල් තම්මට්ටා හේවිසි ගා. ඒ මොකද ඒක? දවුල වෙනයි තම්මට්ටම වෙනයි හේවිසි ගහනකොට එහෙමයි. ඔව් පවුල වෙනයි අනිත් පවුල වෙනයි. මොන පවුල? උපුව අපේ පවුල් කියන්නේ. කොහෙද වෙලා නැහැ නේ.
දවුල කම්මැට්ටම. ඔහෙද තියෙන ගාන තමයි. දවුල දන්නෝනේ. දවුල මම දන්නවා දවුල. මම දන්නවා. මොකක්ද? දවුල? දවුල කියන්නේ මොකක්ද? දැන් දන්නවද වෙන? මම බැරි ඔහෙ දන්නවද? දවුල ලොකුයි. බොරු. බොරු කියන්නේ පිරිමි. කම්මැට්ටම. කම්මැට්ටම පොඩි. ජාවගේ මට ගහලා දෙන්නේ මොකද්ද? ඔය කම්මැට්ටම ගහන. ඒ මොකෝ? ආමුදේ තමයි හැමදාම ඔය යන්නේ කොහෙද? ඒ මොකෝ? අනික ලොකු එක ගන්නවා පැනලා. දැන් ඔයට බැහැනේ ඉතින්. මොකද බැරි? දවුල් ගහන. සමුදේ ගාලා බෙල්ලම් පිටික ගත්තේ. මොකද්ද? දවුල් ගහලා දවුල් ගහ දවුල් ගහෝ බෙල්ලවිද? දවුල ගහන්නම් මං. අද මං ගහලා දවුල. මොකද්ද? ඔහෙ කම්මැට්ටම ගහ ඔහෙ එන මෙතෙන්ට. ඒ මොකටද? දෙන්න මාන කොල ගමු. බෑ අර අරයාගේ හිතවල නැති වෙනවා. කාගේ? මේ අපේ අර රාණි අයියගේ. මං කම්මැට්ටම් ගහනකොට එයි පොඩ්ඩක් කැමති නෑ. ඔහෙ එහෙම කොයි එක පොලේ ගහන්නේ? නෑ දවුල මං පුරන්නේ දවුලේ ගහන්නේ. ඒ දවුල් ගහන නම්බර එක ගහලා නම්බර 1. එයි ගහපු දවුල මෙන්න මේ පැත්තේ. දවුල. ඔහෙ ගහලා එළුවම අල්ලපුවේනේ. එළුවම ගහලා අල්ලපුවේ. ඔව්. දවුල අරන් කම්මැට්ටම ගේනවද? මම ඕන දෙකම ගේන්න. මොකද්ද? දවුල කම්මැට්ටම. නෑ මං දවුල ගේන්නම් ඔය කම්මැට්ටම ගේනකො. ඔහෙ දවුල ගේන්නේ කොහෙද? ඔහෙ දවුල ගේන්නේ කොහෙද? දවුල පාන්දරේනේ. කම්මැට්ටම බාසනේ දියන්න බෑනේ. බෑ. කම්මැට්ටම අරන් ගේන්න. කම්මැට්ටම ගේන කොහෙද දනවද? කොහෙද යන්නේ? ඉබ්බලයි ගෙදර තියෙනවා. ඉබ්බලයි ගෙදර. ඉබ්බලා කම්මැට්ටම් තියෙන බෑයි ඔය. නැත්තමකෝ. හැබැයි මේ ආ මම ගියොත් ඊළඟ එන්න තෑගි. ඒමකෝ. ඉබ්බගේ ඇප්පේ නෑ හොරාට ගේන්න තෑගි. මම ඉල්ලගෙන එන්නේ ඔය හොරකම් කරගෙනමයි. නෑ ඉබ්බ නැත්නම් දෙන්නේ නැහැ ඒ ඔතේ දන්නෝ. ඉබ්බල ඇතුළට ඉබ්බියට. ඔය මං ගියාම දන්නෝ අනිවාර්යෙන් කම්මැට්ටම ගෙනියන්නේ මු ඇවිල්ලින්නේ කියලා. හරි. ඔන්න. අනේ බිබතියනේ ඔය පෞහිද්ද වෙනවනේ. ඒ පාර කොහෙද තියන්නේ? උඩ. ඔය උඩ දිව්ව? දැන් බිමතියනේ මේක මොකද? දැන් ඔතන තියලා ගහන්නේ ගන්නව මං කියන්නේ. දැන් ඔය දවුල තියන්නේ කොහෙද? දවුල මගේ ගා මං ඒක බිම තියන්නේ. ඒ ඔය හම්බ කරන් කරන වාද්‍යන්නේ. ඒතවල කම්මැට්ටම් බිම තියන්නේ මලේ? ඔය ධම්මට්ටම් බිම තියන් ගහන්නේ නැහැ ධම්මට්ටම්. ඈ? ඔය ලණුව තියෙනවනේ. ලනුව තියෙන කොහෙද? ඔන්න ලණුව අල්ල ගන්නවා අද්දකේ. හරි. දැන් ලණුව බෙල්ලෙන් දාගන්න. ලණුව බෙල්ලෙන් දාගන්න. පද්දවල කතාවීල. එහෙමකෝ. තමයි මම මේක දාගන්නේ කියලා අපේ ඉන්ද්‍රියා. එපා ඉතින් මටත් එන්නේ ඒ ටික කරගන්න තමයි. ඒ ටික කොල්ලලා බැරියේ. ඔව් එල්ලි දැන් බෙල්ල වෙලා දාලා දොලේ පයින් නේ. දැන් බෙල්ල දාගන්න මම. බෙල්ලේ අනුව දාගන්න. ආයි ශප්පල. ඒ බයිසිකල් එක වගේනේ. මදුරුවා. ඈ? මදුරුවා. මදුරුව විදලක් දාන්නේ ඉන්නේ. ඔය ලණු ආන් ශප්පල ගන්න. ගහන්නේ කොහමද? ඒකෝ. අර එන යනවා ගහනවා මෙහෙට යනවා ගහනවා. ඉතින් ඒක ආවිද කරේ ඔක. කො අපි නගේම. හරි දැන් ඔන්න අල්ත වෙලේ බට්ට වෙනේ. ඒ පාර බකුණු වල ඔසුවා. කමල නැවතිච්ච වෙලාව ගහන්න. ඕක මේ බට්ට කම්බේ නවතින්නේ ඔය බට්ට. අපි ආයි නැවතිවි. ඔය ලණුව දිග වැඩි ඒක වෙන්නේ. දිග වැඩි වුණාම වැනෙනවනේ. ඔව් දැන් කොට කර ගන්න බලන්න. ඇතේ? මදිනේ ගාන්නේ තරමට ආදා ගන්න කම්මැට්ටම. ඇතිද? ඇතිද මදි වගේ. ඇතේ? දැන් මට ඇතුණා ඔය ඇති වෙන්නේ දන්නේ නැහැ. කමන්නේ ඔය ගාන මගේ ගාන දෙකම එකයි. ඒ තාඩික බලන්න. ඇතේ? try කරලා. අදිනේ. දැන් අපි අපි ආව. ඔහෙද? මේ ඔලිම්පික් වලට යන්න. ඔලිම්පික් වලට ඔය යවන්නේ මෙහෙට ඕන. සුසාන්තිකාගේ වෙනවා මට දෙන්නේ කිව්වා. ඔහෙ ඉතින් වටිය දුව තොම්බ කුඩු වෙනවා. අවුවත් ඉන්නේ වාස් එක දුවන. නෑ දුවල් බැරි ඔයත් එක්ක. මේ ඕක ඉනේ ගැට ගහන මිනිස්සුયો. ඉන්නේ. මේ ඔහෙත් එක්ක ආන්නේ මේ හේවිලි ගහන. හරි අර ඔයගේ වැඩේට මම එක්කයි අර. මගට රට්ටු හිනතන්නේ. ඔය ඒ පාර කොයිද ගැට ගහන්නේ? සයිඩ් එකකට ගහලි වලද? ඉනේ ගහන්නේ. දැන් කොහොමද? දැන් කම්මැට්ට දෙක. දැන් ඉතින් අර කපෝලියක් ආවගේ අනිත් පැත්ත. ඔය ඉනේ ගැට ගහනවා කියන්නේ ඉස්සරහට ගැට ගන්නවා හරියට. මෙහෙමනේ. ඔව්. මේකවල දැන් තමයි 100ක් අටින් ගල මිනිස්සෙක්ගේ පේන්නේ. අන්න පොලි යරුට 100 ඇවිල්ලා. ඒමකෝ. 100ට වෙයිටි. ඔව් පිට් එක හැදිලා ඉති. පිට් එක හැදිලා නිදාගත්තා. ඔව්. හරි. මන්දානේ ගඳ හොඳ යෝධයා ගාව එන කිරිච්ච බීයකුත් තියෙනවා. හරි.
අන්න එහෙම ඉන්නේ එකට. කුණු ගන්න නෙවෙයි තියෙන්නේ අතින් ගහන්න. අම්මට්ටම් ගහන්නේ අතින්. නෑ කකුලෙන් ගහන්න බෑ. මොකද්ද? තාලාම ඇන්දෑ කියනවා අහුන්නේ. කකුලෙන් ගැහුවා. ආත්ත විදිහට මොකද්ද? ඒ ආත්තගේ කතාව වගේ. ඒ ආත්තට විදිහට තමයි. ඔය මේ කඩිප්පු දෙකෙන් ගහන්නේ. ආහෝ මල්ලි. අපිලා කඩිප්පු ගහන්නේ. කවුද? බල්ලවක් ගහන්නේ. අද පුගානේ මේ කලින් බෙල්ලලා ගෝලේ තිනවල. කඩිප්පු ගන්න. ඇවිල්ලා හිටියේ පිටිපස්ස. ඔය කඩිප්පු දෙක. කඩිප්පු දාන්න ඕනේ. කඩිප්පු දාන්නද? පරිප්පු නේ දෙරෙප්පු. කඩිප්පු දෙක. කඩිප්පු දිව්වනේ නෑ හැන්දෑවේ. මොන? තමු දිව්වේ මම. ඒ බල කඩිප්පු ඒ. බලේ කුයි කේකුයි තමු පුදුම ගෑමක් ඈ. කඩිප්පු දෙකෙන් තම්මට්ටම් කොකු දෙක. අර කොක්කනේ. කොකු දෙකෙන් ගහන්න. හරි ගා. ආන්. තාම ගන්න ගත්ත විතර හදෙන්නේ. ඔව්. තාටිකක් ආයෙත් දෙකක් යල්ලෝ. ඈ? ඔය දැන් කොහොම ඔය වැරදීනේ මනසයෝ. වැරදීනේ. මොකද වැරදි? වැරදි ධම්මට්ටම කොක්ක අල්ලන් ඉන්නෝ ඇද්දි. මොකද වැරදි? ඔය කොක්ක ගහන්න දන්නේ නැහැ නේ ඒකනේ වෙලා තියෙන්නේ. කොක්ක ගහලා තමයි මේ ටික උනේ. කොක්ක ගහ ඔය ගමේදී තමයි කොක්ක ගහන්නේ. මොකද වැරදි? ඔය පිටෙන් අල්ල ගන්නවා. වැලමිටේ. වැලමිටේ තුරුදී. අන්නේ මල. දැන් කොටන්නේ. ගහනවා වල ගහන්න නැති කොලාලේ නමුත් මට. කොක්ක ගහන්න එපා අර කොකු දෙක ඉස්සරහට ඉතින්නේ බෑ කරකවල අල්ලන්න ඕන. ඒ පැත්තනේ කරකවන්නේ. මේ පාර ඒ කරකවුණා දෙතරනේ. හිතයි මේක කරකවන අත් දෙක කරකවල අල්ලන්නේ. කාගේ? ඔහෙදි. අන්න. මේ පාර කරුවාංගෙම කරකවන. ගාලක් තිබලා ඇවිදලා තිබලා. යන්නේ මේ විදියට තේරෙන්නේ නැහැ නේ ඔහෙට. ඔන්නෝ කපුට්ට ගගයි කියන්නේ. ඕක අන්න එහෙම අල්ලගන්න. දැන් ඔන්න හේවිසිය ගහන්න පටන් ගන්න හදන්න. මං ගහලිය. නෑ කවුද? ඒ මාර්ගයන්නේ ඔය තනියෙන් ගන්න හේවිසිය ගන්නොත් දවුලේ සම්මට්ටම එකට ගහන්න ඕන ගන්න. තියෙන ක්‍රමය. කවුද එකට ගහන්නේ? දැන් දවුල ගහන්නේ මන්නේ. ඔය සම්මට්ටම ගන්න. හරි. මන් දැන් දවුලෙන් පදයක් ගන්න ඕනේ. මන් නෑ වහගන්න. මගදී නෑ වහන්න. මන් දන්නේ වහගේ පඩේ හැටි. පඩේනේ දවුලෙන් පදයක් ගහන්නේ. මොකද ගහන්නේ? මං ගහනවා දැන් මං පදයක් ගැවුවා ඔහේ පදයක් හදලා. කාටි කොහෙද? ඔහේ කොහොමද මට පද හදරෙන් කරන්නේ කාලින්ද මම දවුලෙන් ගාලා දෙගන දෙන් තකඩ දෙගන දෙන් තකඩ මං ගාන කැදද පොල් මොටද කැදද පොල් මොටද එන්නද පොල්ලෝ නෑ ලුඩු කඩනේ ඔහෙට දෙන්නේ දැන් ඔන්න දැන් මම එකට ගහන්නේ මං එකමාර විතර ගහන්න. එකමාරට මොකද ගහන්නේ දැන් ඔහෙකට ගහන්න මේක වෙලා. එකට ගහනවා කියන්නේ ඉස්සෙල්ලා ගහන්නේ දවුල මම තමයි ඉස්සෙල්ලා ගහන්නේ ඔහෙ ඉස්සෙල්ලා. මං ගැහුවට පස්සේ මොකද ගහන්නේ දවුල මෙන්න මේ ඉස්සරහට එනවා දැන් මට පස්සේ ගානේ මොකද? පස්සෙන් ගන්නේ මේ බස් එකේ පොළු මියනවා ඉතින් ඔහෙ මෙතෙන් එනවා. ඔය අර ඉස්සරහට එන මං කියා දෙන්නේ දැන් දවුලෙන්නේ පුරන්නේ ඈ. එකට මං ගහන්නේ මං ගැහුවට පස්සේ ඔහෙ ගහන්නේ ඒ රෝත් ඈ එක දවසක් තාසාවට මට ඉස්සෙල්ලා ගහන්නම දෙන්නේ මම. ඔය දවුලේ පුරන්නේ දවුලනේ දැන් හේවිදිය පුරන්නේ දවුලේ ආ. මං ගහන්නේ එකට දැන් ඔහෙ තමයි හැමදාම ඉස්සෙල්ලා ගහන්නේ. ඉතින් දවුල ගහන්නේ මන්නේ ඉතින් මං දාන්නේ මගේ එකේ මං ගහ ගන්නවා ඉතින්. ඔහෙ දාන්න ඔය එකේ. ඒක ඉතින් ගෙදර යනවා එන හේවිදිය ගහනකොට දවුලෙන් පදේ පිරුවට පස්සේ මං නැවැත්තුවට පස්සේ ඔහෙ ගහනවා පද්දවල කතාව ඒක. ඒ මොකෝ ඒ මං ගහලා නැවැත්තුව ගමන් ඔය ගහනවා හරි ඔන්න මං දැන් පදේ ගහලා නැවැත්තුව ගමන් ඔය ගහනවා ඔහෙ ගහලා නවත්තපු ගමන් මං ගහනවා. ගහන්න හරි ඔව් අන්න හරි ඒකත් හොඳ හැබැයි. හරි. දැන් ඔහෙ නවත්තපු ගමන් ගහනවා. ගහුවා තරහ වෙන්නේ නැහනේ. තරහ වෙන්නේ බෑ කීයක් හරි හොයාගන්න මොකක් හරි ක්‍රමයක් මම මේ දාගන්න ඒක තමයි. මොකක්ද මරියක් හරි කරලා දාන්න ඒ ජයෝ හැමදාම ඔහොම කරන්නේ. මොකද්ද ඔය ගහලා නවත්තපු ගමන් ගහනවා. ඔව් හරි. මේ ඔව්
තරහ වෙන්නේ නැහැ තරහ වෙන්නේ කියන හරියට කරනවා. හරි හරි වංගස් හරි. ඔහොම ඒවා ගැහුවා හරි. මේ ආ දැන් ගැහුවා පොඩ්ඩක් ඉන්න මේ බලා ගන්න නෑ නෑ මේ අපේ නැති වෙන්න ගහන්නේ මම දන්නවද මොකද ගැහි හරි. ඔන්න දැන් අර ගැහුවා ටුට් 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 වලට අන් දෙක පොට්ට වෙලා මේක පදේ අහන් ඉන්න ගාන දැන් කොහොමද කියලා අප්පෝනේ මොළගේ ඉස්සලා හරි ඔන්න ගහන්න දෙන්නේ මේ මරණේ කොට දාන්න හම්බ වෙන්නේ ගැහුවේ දැන් ගැහුවේ තාම හරි පුදුම රටේ යන්නේ ඉතින් කවුද හොරාට ගැහුවා පාර නෑ තවද කොහම හෙවිල්ලේ ඉන්නේ මං ගාලවද නැද්ද බාවදල ඔයාලා බලන්න හරි වැඩේ බෑ හරි ඔන්න හරි මොකෝ මඩේ ගහන්න ඕනේ පොඩ්ඩක් ඉන්න හොඳ හැට් අනේ ගාන ඔය කිව්වා මේ කිඹුලා වගේ කියලා මම හරි අපේ අතේ ඔය තමයි රාබුව ගෑවේ පියවර වලින් පොඩ්ඩක් ඉන්නවා හරි 10ක් දුන්නේ ගහන්නේ කියලා කියන්නේ අපිට නෑ පුදුම ගහිල්ලා කොහෙ ගහන්න හදන්නේ අයියා එල්ලේ ගහන්න හදන්නේ මොකද්ද නෑ හරි හරි ඔන්න දැන් මන්න ගත්තු ඇටි ගන්න හොඳ හරි හරි බස් එක අදිය ඒක යන්න හම්බ වෙන්නේ ඒක මට යන්නේ ඈ අර බස් එක යන්නේ අන්න ගියේ කියන්න බෑ පාලකේ කීවා යනවා පාලකට පාලකේ ඔන්න හරි මොකද්ද ඔය ගහිල්ල? ඉතින් ගහන්නේ කිව්වේ කාටි? ඒකයි මම අහුව වෙලා නේ තමුණගේ මොකද්ද? තරහින් නෑනේ ගැවුවට කියලා ගහන් කම්මෙන්ටෙන් ගහලා මං මේ දවුනේ. ධර්මත්තමේ තමයි ගහන්නේ ඒකට පිළ නැහැ ඔබට දැන් දවුනේ නැවතුව කම්මෙන්ටෙන් පදේ ගහලා. ඒවැත්තුවට පස්සේ මම ගහලුවේ කම්මෙන්ටෙන් ඔව් කම්මෙන්ටෙන් ගහන්නේ කම්මෙන්ටෙන් ගහන්න. ඔය කොකු දෙකේ. මේකේ ගහන්නවනේ පදේ ගහන්න ඕන. කියන්නේ හරි? ඔන්න දැන් හන්නේ හරි ගහන්නේ ඉන්න දෙයක් නෑ මේක නවත්තමුක මං ගහනවා. අවුද්දානේ ඔක කොයි වෙලාවකවත් අයිද ඉන්නේ ඒකනේ පදේ කියා දුන්නේ. එලාම එකක් තියාගන්න බෑ පොඩි මොකද? නවත්තන එක බලන්න එලාම් එක තියලා නවත්තන්නේ. ඔව්. හරි? ඔන්න මේ දරේ ගාම. හරි මේ ඔය ගොඩක් වෙලා ගහනවා දැන් පදේ කියා දුන්නනේ ඔයට. හරි? මේ පදේ නවත්තමු හැටි ඔයගේ පදේ ගහනවා. හරි මේ පැත්තේ ගහන්නේ නැහැ අනේ අපි මේ පුතර බූරුවේ කල්ලාගත්ත මේ කරුමාන්තේ තුන. ඒ බූරුවේ කියන්නේ මොකෝ හොයාම දිස්සේ මට ඔය දැන් ගහන්නේ යට පැත්ත ගහන්නේ මොකටද? මෙහෙ ගහන්නේ ඒ නෙමෙයි අත් දෙකක් තියෙන්නේ. ආ දෙකේ ගහන්නේ අත් දෙකේ. එපා දවාඛානා වගේ ඈ. දැන් ඉතින් අටගාල වල බලන්න. කවුද ඔතන ඈ? ඔතන කවුද? හලෝ. හරිද? කවුද? මේ ඔතන හෙල්ලෙපා. කනට මොකද අටගාලේ හොයන්නේ? බෑගේ විමත. ඔව්. කොහෙද ගැව්වේ යන? ඇස් දෙකේ ගානේ කොහෙන්ද මන්ද? ඇස් දෙකේ කියන්නේ සම්මත මේ ඇස් දෙකක් තියෙන පේනවා. මේ දෙකේ. අන්න කාන්ති යනවා කියලා විපුල බලන්න යන. මොකද්ද වෙන්නේ තම්මැට්ට? දැන් හරිද? ගැව්වා යාර තම්මැට්ට. ගැව්වා. ඈ? බලන්න පල්ලවන්නේ නේ. මාලේ හරි කිව්වා හේ විදිහට මම එකයි යන්නේ කියලා. ඔය විදිහට කන්නේ මට කුඩාල වෙරින්නේ. ආ. දැන් නෑ ඔක්කොම මේ වීඩියෝ කරන්නේ නේද? ඒ මරමල බේ. ආ මෙන්න මේ නැගිටලා. ඈ? නැගිටලා. ඔයගේ කම්මන්ටන් ගිහිල්ලා බලන්න. ආවලා. ඒ විදිහ කරේ කොහොමද?
මා ඔයදී අපි පොල් ගන්නවා කියලා මම. පොල් ගන්න නෑ මෙතන වැඩි වන්නන්න ඕනේ. මම වේන ගාන්නේ කියලා කියන්නේ. වෙන ගානේ මොකෝ ලෙඩ වෙලා? වේනා නාදයක් කරන්නද? හරි. හරි එන කිසිමකට මේ ලිප්ටෝප් එක. ඔව්. වේනා නාදය. ඈ? එහෙම නම් මේ විදිහට තමයි කරන්නේ කියලා තියෙන්නේ. ඒකත් කියන්නේ. වේනා නාදයක් කරන්නද? ගාන. ගන්න. තෙලා තෙලා මොකද්ද? ඔය ගාලා හැටි තමයි කැහුවේ. ඔය වැඩේ සවුත්තු කරන්නේ මම. ඔයනේ වැඩි සවුත්තු කරලා තියෙන්නේ. අච්චර නැගල ගිය වැඩේ කියවනේ. වැඩි කියන්නේ ඔය ගාලා හැටි වැඩිනේ මිනිස්සු. වෙන සින්දුවක් ගාව. වෙන සිද්දුව ගාව කලපිට ගාලා. කපර පිපිඤ්ඤා පාස්ත බැලුවද ආත බලන්න වෙන්නේ කියෝට කොහොම. දැන් බලන්න ගාලා හැටි ඔය. මොකද වෙන්නේ? මුඛ කරන්න ගෙනව අනා ගන්න ඕනේ වැඩි. අනාගෙන බෑ. දැන් ඔය බල ගාන බල. අන්න වේන ගාලා හැටි. කොහමද ගන්න? ඉතින් මොකෝ? ඔය වැරදි. බැලුවේ ඉන්නේ කොහමද ගාව මෙහෙනම්? වේනාව ගන්න ඕන දුන්නෙන් ගන්න. දුන්නේ නැහැ මම අරන් ඇවිල්ලා ගෑවේ. දුන්න පරියට ගන්නවා එහෙම. ගැටුවා. දැන් දුන්නෙන් ගාව කොහොමද? දුන්නේ නැහැ මං ඇවිල්ලා ගෑවේ. දුන්න කතාවනේ මං අහන්නේ. නොදුන්න කතාව. නොදුන්න නම් ආන්දිය නැහැ. දැන් ඔය ගාන වැරදීනේ. මොකද වැරද්ද? වේනාව ගන්න ඕන දුන්නේ. දුන්න නිසා තමයි ගෑවේ. දුන්න කතාවනේ ඔය දැන් ඔය එකක් වේනාව. ඈ. එකක් දුන්න. ඕයි ආ මෙතන කීයක් තියෙන්නේ? දැන් දෙකක් තියෙනවා. ඒ එකක් දුන්නා කියන්නේ කොහොමද? ඉතින් දුන්නේ එකක් වේනාවනේ. ඈ. එකක් දුන්න. කන් දෙක පොට්ට වෙලා දෙකක් තියෙනවා එකක් දුන්නා කියන්නේ කොහොමද අපිට? ඔය එකක් දුන්නේ කියන්නේ දුන්න ගන්න දෙයි. ඔන්න මාත් දුන්නා ඔන්න. අපෝ ඒ දුන්නට වඩා නෑ නොදුන්නට. දැන් ඔය ගාපු හැටි වැරදි. මොකද වැරදි? ගාන්න ඕන වේනාවෙන් නෙමෙයි. ඈ. දුන්නෙන් ගන්න. දුන්නේ නේ ගෑවිලි කොහොමද? දුන්නෙන් ගන්නව බලන්න. මොකද? ඔය හීනියක තියෙනෝනේ. මේක ඒක තමයි දුන්න. මේක දුන්නේ නෑ ඒක හොරා ගත්තා. ඔන්න ඒක තියාගන්න ඕනේ මත දිගටේ. දැන් ඔන්න දැන් ඔය දුන්න අරගෙන තැත්තුඩ ගන්න ඕන. දත්තුල ගානේ කොම්බ හැමෙනවලු. තැත්තුඩ ගන්න මකට. තැත්තුඩ ගන්න. කරන් කරම් බෝඩ් වල ඉදියට තමයි ඇතුළට ගියේ. කැරම් බෝඩ් මකට. කරම් බෝඩ් හරියට ගන්න බලන්න. පොඩ්ඩක් තද කරලා ගන්න. අර කරන්නේ ඔව්. මොකක්ද තද කරේ? මොකද? ඒක ගෑවොත් විනාශයි ඔය තද කොල. ඔය ටැප් පොඩ්ඩක් කරේ මේ බුරුල් වෙලා ඇත්තේ. ගානට අන්නේම තද ගන්නවා. වැඩියෙන් තද කරන්න එපා. හරි. තද කෙරිලා වගේ නෙවෙයි බුරුල් වෙනවා වගේ යන්නේ. මේ යාමට කොහොම බුරුල් වෙනවා? අමාරු ඊට පිටි දෙකද තුනක්ද බිව්වා. එහෙනම් බුරුල් වෙයි අනිවාර්යයෙන්. ඒවන් දැන් යාපාල දාන්න. හරි. දැන් හරිනේ. හරි. ගාමු එහෙනම්. අන්ති නැහැනේ. නෝටු. කවුදින්ද තද කරන්නේ? අමන්නේ? අමන්නේ. ඔය ඔය කිව්වේ හොඳේ. මොකද්ද? මගේ නෙමෙයි මේ අනුන්ගේ එක. අනුන්ගේ තමයි ඉතින් පොඩ්ඩක් තද කරලා ගන්නවන්නේ. අමන්නේ නැහැ. දැන් බලු ගාලා. හරි පයම පුල්ලි කොනෝ මෙල්ලන විතර හරියට ඔහෙටම හරියට විඳු. අම්බලමේ පිනා වෙන කාර්ය ගොනා අලේ වැරදි එකක් කියන්නේ වේනා. වැරදි එකක් ගිහිල්ලා වැරදි එකක් තමයි ගාපුවේ. ඕලා කෙලේ පුතා
නැග්ගොත් ඔහම තමයි යන්නේ. මට පොල් ගන්නවා කියන එකක් ගන්න. ටූල් එකේ නැගලා ගියාම ඔහෙ ජහුව නැගලා ඕන්න වෙච්ච දේ. ඔව්. මේ හත් දේ නියන්නේ බෙල්ල කඩාවැටුණානේ. අයියෝ. ගහන්නේ කොහෙද? උන්න. නයියා. නයියා තමයි. ડોක්ටර් කොරයි දාලා හැම. ඒක කරනවා පිළිකාන්නේ. එපා කිව්ව ඇත්ත කියන බලින්න. ඇත්තට කියන්නේ බොරුවට ඔය බෑන්දි නැහැ. එහෙනම් දෙකන්ද තුනද වැල්ල හරි ගියේ නැහැ එකක්. එකක් කාරි ගියේ ඔය බොරුවට බෑන්දි මොකද? බොරුවට බෑන්දි මම බරුවට බැලනවා මොකක්ද වල කියන්න ඕනේ. මකට යන්න කවුද දැන තමයි මම අමාරු වෙලන්නේ. ඒ හස්තේ ඒ වෙලේ ඇතෙන් බැඳගෙන ඉන්නේ කියලා කියන්නේ. කොහෙන්ද? ඇත්තු බදින්න නෑනේ. දැක්කේ කාන්තියක් ඕනේ. ඇහැට දැක්කේ නැහැ ඇතෙක් වගේ කෙනෙක්. මොකද? බදින්න. ඔව්. ඇතෙන් බදින්නද? ඔව්. ඇතෙන් බදින්නේ කියන්නේ මේ ගෙනියන්න බෑ જાති. කොහෙද යන්නේ? ඇතා බලන්න යන්න පාර. ඇතා බලන්න යන්න ඕනේ ඉස්සෙල්ලා. ඔව්. එහෙනම් ඉතින් බුලප්පුවා ටික අහුණු දුම් කරලා මකාල යන යන්නේ නේ. ඒ මොකට යන්නේ? බුලත් ටික ගන්න ඇතෙක් ඔය බඳ ගන්න හදන්නේ. ලේසිනේ. ඈ? ලේසි. ඔව් ඉතින් ලේසි කෙරේට බුලත් මිලකාත් තමයි ඔයයට මේ හිගා ගන්න. ඒ වෙලේ ඇතෙන් බැඳගෙන ඉන්න. අන්න මම යනවා ඇතා බලන්න. ආ. රෝස මලකු චොකලට් එක කියලා. ඒ කාලේ ඇතිනි ඔය බලන්න කියන්නේ රෝසමල චොකලට් කියලා. දුවල්ප ගෙනියන්නේ තේනේ. ඔහෙ ගියපු කීයකට මං ගිහින් දීලා ඇති. කාටි? මංගෙදිත් ඒවද? අපි දෙන්න පාස් ගියාන කාලේ ඔහෙනේ මට කියන්නේ අල්ලා හරියට වෙන්නල කියලා. අල්ලා හරියට ඔක දීලා එන්නලු මං කිව්වා කියලා. අනේ හත්දේ නවුදේ මං අල්ලන හැම එකටම. මගේ කාඩ් එක හවුතු කරන්න හදන්නේ. ඒකේදී අලුතෙන් හවුස් වෙන්න ඇති. දැන් ඇතෙන් බැඳගෙන ඉන්නේ කියලා කියන්නේ. ඇතේ බලේ කොහෙද යන්නේ? ඇතෙන් බැඳින්න වලේ එකගේ හත්තාවට යන්න ඕන. ගඟේ ඉන්නවා යල්ලුවේ. ගගේ ඉන්න ඇත්තු. නාන්න බෑ. ආහා. ගම් වලේ ගඟෙන් එහාට ආව. කැලේ ඉන්නේ. ඇත්තම ගෙනියන්නේ. ඇතෙන් බැඳගෙන ඉන්න හෙන්දුවේ දන්වලා ගෙනියන්න ඕන. හරි. ඒ දාමලෙන් බැඳගෙන හෙන්දුවෙන් අරගෙන ඉන්න. ආ ඒ හෙන්දුවේ අනගෙන අතෝ පාටි ගලස බලේ යම ඔන්න ගෙනාවා. මං කිතරද නේ? මං කිතරද? ඔය විතරයි. ඔය වගේ වලිය තමයි ඉතින්. මේ දැන් කතා කරන්න වැතාට. කතා කරන්න නෙමෙයි මම මේ බයි. ඒකෝ. අර කකෝතුනේ පුටුවකට අඬක් ගහපුවා වගේ දැන්. යා මේ කියන වැඩන්නේ. සකලමකස් ඩොක් වෙලාදී. ඕනෑ මේ ඉන්නේ නැත්තු. බඩු නැතුව බෑ. දැන් කතා කරන්න වැතාට. ඇතාර කතා කරා? ඔව්. මම මෙච්චර වෙලා දිගටම කතා කරගෙන ආවේ. කතා කරා? ඕන ඔය ගැන නම් කිව්වද ඇහෙන්නේ නේද? මගේ ගැනම දැන් නෑ ඇතාට කතා කරන්න බලන්න ඔය දන්න භාෂාවකින්. මේ මම එන ගමන් කතා කර ආ විස්තර වගේක් ඇහුවා. ආ. මේ ඉඳපු ඔය ඇවිල්ලා පහුගියද ඇතිනේ බැන ගියේ. ඇතිනේ බැන ගියේ කො මම බයි කරේ ලගිත් එකේ ගණන් ගියේ. ඇතින්. අදාර කතා කරන්නේ? කතා කරන්න බෑ. ඇතෝ? 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 ඇතේ? ඇතේ? ඈ? ඇතේ? ඇතේ කියන්නේ පාන් කෑලි දෙකක් ගිහිල්ලා.
ඇතේ එහෙමදි. කොච්චර දුන්නා ඇතේ කියන්නේ අරකින් ගහනවා මේකෙන් ගහනවා මේක තුන ගහන්න ගියා වැටෙනවා අතාට එහෙම කතා කරන්නේ. මේ ගහන්නේ කතා කරන්නේ අතාට කතා කරන්න දන්නේ. හා අතා ඇත් භාෂාවෙන්නේ අලි භාෂාවෙන් කතා කරන්නේ. ගුවන් මේ මන් දන්නවනේ පෙරහර කාලේ කතා කරා ඔව් කතා කරන්න බලන්න. මම කතා කරන්නේ ඇඟේ යන්නේ ඉඳන්නේ ඈ ඇඟේ කොට වෙන්නේ ඉඳන්නේ නෑ ඔය කතා කරන්න ඔය භාෂාවෙන් කතා කරන්න එපා. මම කතා කරන්නේ ඇතයි සී අනේ හන්දේ ඉන්නේ ඔය දන්න බා අන්න අනිත් පැත්ත හැරෙන්න. ඉත කෝ අර බාබා ගන්නකොට අනිත් පැත්ත හැරෙන්න. අර පැත්තේ බාන්න බා දැන් බාවේ අල්ලට ගන්නයි. ඒ දන්නේ කතා එහෙම ඇත් භාෂාව. එහෙනම් අතාල බාදීල කතා කරන්න ඕන. අතාල බෑ. අතාල බෑනේ ඔහෙට බෑ. මේ අතාල කිසිම බැරි කමක් නැහැ. ඔය ඇත් භාෂාවේ කියන හෙන්දු අතට අරගෙන අන්තිම 10 දිනට එක්ක ගුරුවරියගේ පෙරකුඹේට අවුනනවා හෙන්දුව. ඈ හරි? දැන් කතා කරන්න. පෙරකුඹේට අවුලනවා. අවුලනවා. අන්තිම 10 දිනට හේතේ ගුවතා. හරි ඇවුලුවා. ආයි මොනවද? ඇවුලුනා කිය හොඳටම ඇවුලුනා. ඇවුලුනු ගිනිදෙල්. දැන් ඔය කොහෙද ඇවුලුනේ? කුඹේට. මොන කුඹේ? පෙරකුඹේ. පෙරකුඹේ තියොතන? මේක මොකද්ද? ඔය බට කුඹේ. අන්න ඒක මොකෝ මේක මොකෝ? ඔය පෙරකුඹේ තියෙන කනගා පෙරකුඹේට ඇවිත් තොල් මාර්ගාවට නමස්කාර කරලා හරකනට පේන තැනක තියෙනවා ඉවරයි. අතා හීන වෙනවා. අන්තිම 10 දිනට මේ හාලියා. අලිබිලා. අලිබිලා. ඉත? අලිබිලා. බිල. ඔය හොඳ බිලක් දාලා තියෙන මේක එළියට මේ අර. මේක බිල දාලා ඇත්තයි. මේක හාලියා. හරි. බිල දෙව්වා. හරි. දැන් බලන්න හීල වෙලානේ. හීල. ඔව්. ඊයේ. දැයිති බල මොකද්ද බලන්නේ? මොකද්ද? දැන් අවයව බලන්න. අවයව බලන්නේ මූ වැරදි. ඒ මොකෝ? වැරදි මේ අත. වැරදි කියන්නේ ඔහෙනේ ගෙනාවේ. ඉතින් ඔහෙ කිව්ව එතන ඉන්නයි කියලා. දැන් වැරදි කියන්නේ මොකද්ද? මෙන්න මේ පැත්තේ හොඳ වැල මේ පැත්තේ හොඳ වැල. හොඳ වැලවා දෙකක් තියෙනවා. ඒක නෙමෙයි මූණ ඇතේ නෙමෙයි මූ දෙපැත්ත නැද්ද කොහෙද? ඔය මේ පැත්තේ කොහෙද හොඳ වැලා? මෙන්න. ඔය තියෙන වාල්කි. මේ බල්කේ වාල්කේ පරාන. වැලෙන්නේ මොකෝ බල්කේ? වාල්ක වැලෙන්නේ ගාන්නේ හරියට මේ කුරුපාව. කුරුපාව නෙමෙයි ඔය වාල්කි. මේ වල්කේ නැත්තම්. වහලා ගහලා දන්නේ. වාල්කේ ගාරදී මේ මේ දැන් ඔය කියන්නේ මේ හොඳ වැල නෙමෙයි. හොඳ වැලක් තියෙනේ මිනිස්සු මේ වාල්කේ නෙමෙයි. ඉන්න මෙන්න. මේ දීලා මූණ හොදාගෙන. ඒ මොකද? නිදිමතන. කාටි. පේන්නේ ඔයද? ඒ මොකෝ? මේක හොඳ වැල නෙමෙයි කියන්නේ ඒකනේ. ඕක හොඳ වැලක් කොහෙද ඔය පැත්තේ? ඔහොම ඉන්න පෙන්නන්න. මේ අඩියට වඩාපන් මේ ගොංගල්. මේ උපොහම ගහලා ගලන්න එපා. මේකත් හොඳ වැල. හොඳ වැලේ තමයි. මේක හොඳ වැල නෙමෙයි කියන්නේ කොහොමද? දැන් හොඳ වැලක් තියෙන. මෙන්න. මේක හොඳ වැල නෙමෙයි නම් මේ කම්මුල් දෙක අහුවෙන්නේ අතට. පොඩි කම්මුල් දෙකක් තියෙයි. පොඩි කම්මුල් දෙකක් තියෙයි. හරි. අවුනා කම්බුල්. පැටියෝ කම්බුල් දෙකක් කොහෙද මේ පැත්තේ? ඔය මේ කෝච්චියට වැදිලා අලි කෝච්චියට වැදි මේ ගල් ගමු ඉඳලා ගෙනාවේ කෝච්චිය හේරලා ඉන්නේ. කෝච්චිය රිවර්ස් කරනකොට වැදිලා පොගයි. මේ තැරිලා කම්මුල් දෙක තැරිලා. දැන් ඉතින් ගෙනියන්න ඕන. අලියක් කාටුවා ආන්න දෙකට නැබිලා කියන්නේ. දැන් අපරේ වන්දන. දැන් මේ හතේ ඉලක්කම වගේ පාරයි. ඔය මෙන්න මේ තියෙන්නේ හොඳ වැල ඉස්සරහ තියෙන්නේ. අනේ ඉතින් මේකත් හොඳ වැලේ කියමු. ආටි. අපිට මේ අවයව බලමු. මෙන්න මේ දෙක මොකද්ද? කන් දෙක. මේ දෙක අහනවා? නෑ. දෙකම කන්නේ. එකක් මං ගන්න. ඔව් එකම කන්න වෙන කරන් දෙන්නේ. ඒ කන් දෙකනේ. මේ නම් දෙක. අනිත් විතරයි. ඔයට වගේම. ඉස්සරහදී. ඉස්සරහ කන් දෙක. ලොකුවන් දෙකන්නේ. ඔව්. කොහෙද වගේ මේක මොකද වෙන්නේ? ඔය අන්තිමේම ඇතුන්ට ඔය දල දෙක තියෙන්නේ. ඒ දල දෙක. දල දෙක. මේක මොකල්ලෝ ඉස්සරහින් කරලා තියෙන කරගන්න. මේ හතර මොනමයි? ඒ කකුල් හතර තියෙන්නේ. හතර බලන්න. ඔය හිතුවා මේක දරමිතිය වගේ එක බලක තියෙනවා කිය. මේ දෙක නම් කකුල් තමයි. මේ දෙකට මන්ද පොසනේ. මන්ද පොසනේ මේ ඇයිට ගැහුවනේ අර ප්ලීඑච් මහත්තයා සයිදපාන්. මදුරුවට කමදුරුව කනවට. මදුරුව කනවනේ නේ ඔය කොරෝනා කාලේ සයිදපාන් ගැහුව පාර ඇදිලා ගියා. ඔව් ඒකට ඇදුන ගොඩක් කට්ටිය. සයිදපාන් වලට ඇදුන. පාන් වලට ඇදුන මාත් බලාගෙන. මොනවා? කට්ටිය. ඒ රෝස්පාන්. ඔව්. සයිදපාන් ගැහුව ඒකයි. මේ පාන් ගහලා නෙමෙයි මේ මොකක්ද අහන්නේ?
මේ යථා තමයි මෙහෙ ඉන්න සේර මැතිනියන්ට වලවල් හාරන්නේ. අනේ හන්දේනි මමත් ඇත්ත ඒ වල මම වැටුණා වල කොහොමද? ආ මට පස්සෙන් ආවා එක්කෙනෙක්. ඒ මිනිහේ මට කලින් වැටුණා. මුජු අම්මේ ඒ වලේ හැටි ඒක. ඔව්. මේ දෙක මේ ගෙවිලා තියෙන එක තවද හාරන්නේ පපුත් හොඳේ. ආ ඒ ඕක නැතුව තමයි යන්නේ මේ. දන පොළොත්තටම ගෙවි. ඒ පාර සීනි වලට ඇඟිල්ල කැපුවා වගේ. හරි. මේ පිටි මෝලිය ඇල්ලලා දන්නේ නැහැ නේ. ඒක කොහොමද? මේකේ තියෙන වැඩ කරන්නේ. කියන්නම් බෑ. ඈ පාන් බාලම ගෙවිලා තියෙන්නේ පාන් බාලම. මේ තියෙන දැලි පාර. දැරිපා පාන් තැටි බාන්නේ මේ පෝරන. මොකද හොයන්නේ? අනන් ඈ මොනවා හොයන්නේ? මෙහෙ ඇල්ලුවේ නැවුනේ ඉස්සරහා. මොන ඔය ඇතාට කිති? යහ. ආ එහෙනම් මම ලලියන්න එපා. අමුදෙන්නේ ආ ඈ උවා බෙන්දියා පමංගෙන් ගියා. මේ උතුවා මේ වල හොමක් කළා කියලා හිටියා අප සම්බල් එකයි. ඒ ගියේ වැඩන්නේ. මේ ඉන්දියා අපෙත. ආ අල්ලලා හිටිය වලන්න. පම්බල්ලේ අලිගෙන්දක් ගන්න හැදේ කියලා. අනිකෙන් නම් මේකෙන් ගන්නේ. අලිගෙන්දි නෑ මේක හෙලලා අපිට එනවා. දැන් ඔය මේ ඔය වැඩි වැඩි හිතා කරන්න ඔව් මේ පැත්තේ මොකක් හරි අමාරුවක් තියෙනවා. ඔව් ඒ පැත්තේ තියෙන රාය කාපුව තියෙනවනේ බඩු බාන්න බලන්න. මේ මොකෝ මේ පොළගෙක්ක මේ ඒව ඒ තිත් තියෙන්නේ. නෑනේ මෙයා මේ පෙරහැර යන ගමන් නියාවේ. හා මේ පෙරහැරිය යන මේ පෙරහැර යන ඇතානිව. ඒක තමයි කකුලත් තුවාල වෙලා. ඔව්. නටලා. ඈ නටලා කකුලත් තුවාල වෙලා. නෑ ගඟේ පැනලා. වැලිකොට දාන්න ඕනේ. පෙරහැර වල නැති කාලේ. එතා වලිගොඩ දානවා. ඔව්. ඒකේ පැනලානේ. ඒ නෙමෙයි. මංගලයාන්ද්‍ර පිළිදි වැලිය ඇතා නේද? පදිනිතා කරන්නේ නැතුව තොරණ මාලිගාව තරමාන්තරව පුකලා ඇතා මනාන්තරගත වෙනවා. එසේ කඩන්සේ දල දෙක ඇතායි ඔය කනකලක් හරි හරක් තමයි. ආපොලේ ඉඳලා ඕනේ. ඕකයි. දැන් හරක් වැඩ. ඌේ බඳගෙන ඉන්නේ කියලා කියන්නේ. මිව්වේ බලේ මොකද යන්නේ? ඌේ බඳින්න යන්න ඕන උසංගොඩ කඩිරාගොඩ යන්න ඕන. හදිනකොට ඉන්න මේ හරක්. කඩිරාගොඩ පැත්ත තමයි මිහිහරක්. හදිනකොට නම් ඉන්නේ හරක්ම තමයි. ඈ ඒකනේ මේ අපිට දුන්නේ ඇත්තට. මේ මිව්වේ බඳගෙන ඉන්නේ කියලා කියන්නේ. මිව්වේ බලේ මොනවද කියන්නේ? ගෙනියන්න ඕන මන්දා කෙවිතයි. පාපෝ මේ දවස්වල නම් ඒක නම් කරන්න වෙන්නේ නැහැ. ඒ මොකෝ? මාම ගෙදර. ඉතින් නැන්දා කවුතා කියන්නේ කොහේ මාමෙදිද? ඔය නැන්දා මකට යරඤ්ඤා. ඔය කොහේ නැන්දා කවුතා කියන්නේ? නැන්දනේ මන්දායි කෙවිතයි. පුරමන්දා රංග විදියට වගේ ලෙක්කනෝ දෙනවා කියලා. මම ගත්ති මම කොටියා හරකා කාපන් හරකා බෙරගෙන කියලා දැලපන් කාපන් හරකෝ හරකෝ ඒ හරකට වඩා අප්පන් මේ හර. ඊයේ වෙල 4 කාලේ ආගම කියනවා. ඈ මොකද ඔය දැන් හරකට කතා කරේ. කතා කරන්නේ වෙලන්නේ මාත් එක්ක ඇවිල්ලා කතා කරන්නේ. කතා කරන්නේ ඔය දන්නේ නැහැ නේ හරකට කතා ඒක කරන්නේ. නෙමෙයි මේ වෙවුලන බඩු මඩු වෙන්නේ. ඔව් ගම්පොරුංග. ඔව් මේ බඩු වෙවුලන බඩු ටයිම් එක හරි වගේ මම. නෙමෙයි ඔය හරකට කතා කරන භාෂාවක් තියෙන හරක් භාෂාව.
හරක් භාෂා හරක් භාෂාව දන්නවද? හරක් භාෂාව කියන්නේ. ආම කියලා කතා කරන්නේ. ආවා. අවුද? ආවා මෙන්න ආවා. බුදුන් කවුද ආවේ? පිට්ටද කඩ පෙන්නන්නේ මෙන්න ආවා. ඇතුලේ පෙන්නනවා එන්න. මේ ඔය කෙවිත අතර අරගෙන ආම කියලා කෙවිතෙන් පිටට තට්ටු කරන්න ඕන. එතකොට හීල වෙනවා. ඒ හරකට නෙමෙයි. කිසි. ඒ මේ හරක. ආම කොටියා මෙන්න මාමා. කවුද මාමා? අවුල මේ බොලයි ලොකුවක් පොච්චි. දැක්කේ? උඹලගේ නෝනගේ මහත්තයෝ ඉන්නේ. අව්වා. නෝනගේ මහත්තයා. උඹ කඩේල හැදුවේ දැක්ක? නෝනගේ මහත්තයා උඹ දෙන්නේ. අම්මෝ කොම ගත්තා කාන්නේ. කොම ගහ. ඒ කලබිද්ද ගෑවනේ ඒකේ කොම ගහ. කොම ගහලා. හේතුනේ? හේතුනේ? දැන් හරි? හරි. ඔන්න දැන් හීල වෙලා තියෙන්නේ. දැන් ලයිටි අතේ බත් කවන්නේ. බලන හැටි. හද්දේ. ඔය හරකා පිට උඩේ යන්න බෑ අප්පේ නෙමෙයි. මෙහෙම ඉන්නකොට හරකගේ බලන්න මට දැනෙන්නේ නෑ. ඔය ඊට වඩා හරකින්. ඔය දිව්වා විතරයි මේක චොක් දාලා කරන්නේ. එහෙම තමයි මේ හරකා මේ කන්න නැතුව ඉතියේ. ඔව්. කනේව දිරවන්නේ. නැහැ ගෙදරින් ගෙලවලා. කෑම වැටේ. ගෙදර ඉන්න නැහැ දැන්. ගෙදරින් ගෙලවලා අර මේ කකා විදිනවා. වැසියොත් එක. වැසියොත් එක. වැසියොත් එක නෙමෙයි පාර දිගේ ඉන්නේ. පාරේ ඉන්නේ මේ. ඔව්. ඔව් පාරේ තියෙන බත් සකට ඕනෝ තමයි කන. දැන් ඉතින් බලන්න අවයව. මේ දෙක මොකද්ද? අන් දෙක. මම හිතුවේ හයික් කරන්න ඇති. මොකක් බයිසිකල් එක කරයික් කරන්න ඕක මේක මදුරුව බයිසිකලේ වගේ. මදුරුව වගේ නෙමෙයි අර මේ චාර්ජ් කරන බදින්න මෑට ගහන්නේ ඉවත්. මේ දෙක. කන් දෙක. මේක. තොම්බ. මේව කකුල්. ඔව්. මේ වල්ගේ. වල්ගේ. මොකද්ද ඔය හොයන්නේ? වැඩි බඩුවා. වැඩි බඩුවා ආවුනෝ කියන්න. මොකද්ද? අර බොක්කෑලා ගන්නේ. පණුව මාරුවද? පණුව මාරුනේ දිය මේ දෙකමාරු. කාලෙකින් මෙහෙම බලන්න නැතේ ඒකයි මේ ළඟලා. මොකද්ද හොයන්නේ ඉතින්? ඇහැනේ ඔයි. මොකද්ද? මුරුල්ල බාලලා කියලා බැලි. මුරුල්ල බාලලා? මෙල්ලේ තිබ්බොතන් ගෑලි දෙකක් මකට වගේ. මුරුල්ල බාලලා බලන්න. සිරිදී ගන්නවා ගන්න. සිරිදී ගන්න ඕන නෑ ඔය කඩේට ගිහලා හත්තියක් කාරි බුට්ටියක් කරගෙන කනවා. මේකේ අහුවෙන්නෙම නැහැ. මේක කිරි ගන්නම් මේ බටු ගෙඩි දෙකක් වගේ එකක් අහු. මේක කිරි ගන්නම් වංගඩිය මෝල් ගහයි කියනවා. මෝල් ගහයි කිරි තියෙනවා. මෝල් ගහෙන් දාලා කොටන්න ඕන. ඔය මී වස්තෙන්නේ ඔය. මී වස්තේ කිරිදවන්නේ කි. වස්වට කිරි නැහැ. මී වැසිය කලගන්න මේක. අනේ වැසිය හොය හොයිනේ. මෙහෙමට අකුල එක මං එනවා. මේකෙන් කිරි ගන්න හම්බ. මේ එහෙම නෙමෙයි. මේ මිව්වට තියෙනවා කුර රෝගේ මුඛ රෝගේ. කුර රෝගෙන් නම් කාටම තුවලකට ගන්න ඕන. මුඛ රෝගෙට. උච්චන්න ඕන. අnder මැලේට ගිහින් දාන්න. ඔව් කොහොමත් එක දැන් වැඩන්නේ අnder නෑ මුගේ. මේක පිච්චුවට පිච්චෙන්නේ නෑ නෑ මේ දිනලා තියෙන්නේ. එහෙම නේ අඟුරු කොකුරක් කල්ලේ හොඳ වාසකම පුච්චන්න ඕන. අඟුරු කොකුරක් කල්ලියලා මෙහෙම ගහලා. මයන බින්දුව ග්‍රහයන ගාන මංගලියන්ගේ නාමේ රන්දන්ඩුව තරමලි ගන්න ඔක්කොම කළා. මිව්ව වනාන්තර ගත කරා. ඒ කොට කලත් මේ මිව්වා බඳින්නේ. පෙළපාලිය අවසන් වී ඊළඟට මඩපුරයා සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවක් නිරූපණය කරන්න දෙවියන් වඩින්නට පෙර ආතුව Bye.
Thank you.